සුබ සවස් කාලයක් වේවා සියලු දෙනාටම විගණාධිපතිතුමන් ඇතුළු නිලධාරි මණ්ඩලය, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරිතුමන්ලා තුමියන්ලා, ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමන්, කොමසාරිස්තුමන්, ප්‍රමුඛ නිලධාරි මහත්මයාණන් අවසරයි. ඒ වගේම කෝපා කමිටුවේ නිලධාරි මහත්මයාණන්, කෝපා කමිටුවේ ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාගේ අවසරයි. අද දවසේ අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව සාකච්ඡා කරන්නේ ලංකාවේ පැරණිම ආයතනයක් 1928 වගේ ඉතිහාසයක ආරම්භ වෙච්ච මේ රටට වැදගත් මෙහෙවරක් කරපු මොටර් දෙපාර්තමේන්තුව පිළිබඳව එහි විගණන වාර්තාවන් පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා අද දවසේ අපි කෝපා කමිටුව කැඳවනු ලැබුවේ. ඒකදී විශේෂයෙන්ම කෝපා කමිටුව වෙනුවෙන් පැමිණි සියලු දෙනාම පිළිගනිමින් අපි කෝපා කමිටුව විදියට ආයතනත් එක්ක සාකච්ඡා කරද්දී මේ විගණන වාර්තා ඊට අදාළ නිර්දේශයන් නිකුත් කරද්දී කමිටුව විදියට අපට වගකීමක් තියෙනවා දේශපාලන අධිකාරිය, ඒ වගේම විගණනාධිපතිතුමන් ස්වාධීනව තීන්දුව ගන්න. ඒ වගේම හැම කෙනාටම සවන් දෙන ආයතන පැත්තෙන් ඔබතුමියන්ලට මේ විගණන වාර්තා පිළිබඳ මේ ක්‍රියාවලීන් පිළිබඳ නිශ්චිත අදහසක් තමන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව මේක ඇතුලේ අපි හැමෝටම තියෙනවා. ඒකදී අපි තීන්දුව ගන්නේ පූර්ව නිගමනවල ඉඳගෙන නෙමෙයි. ස්වාධීනව සියලු කරුණු කාරණා සාකච්ඡා කළා මේ රටේ පොදු අරමුණකට යන්න පුළුවන් විදිහේ සැලැස්මකට අපි එකඟතාව සහිතව වැඩ කිරීම තමයි මේකේ අරමුණ. රටක් විදිහට අපි සෑම ශේෂ්ත්‍රයකම දෙවෙනි අර්බුදයකට මුල දීලා ඉන්න රටක්. රටක් විදිහට ගත්තාම සියලුම ආයතන වල රාජ්‍ය සේවකයෝ අඩු වැඩි වශයෙන් මේ රටේ සංවර්ධනය ප්‍රාර්ථනා කරන මේ රටේ ඉදිරි ගමන් මඟ සුබවාදීව දකින රාජ්‍ය සේවකයෝ පිරිසක්. පාලකයෝ විදිහට ගත්තට පස්සේ දේශපාලන අධිකාරී විදිහට ගත්තට පස්සේ අපි මේ රටේ ගමන් මඟ නිශ්චිතව යම් ඉලක්කයකට මෙහෙවා ගත යුතුයි කියන අදිෂ්ඨානයෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. මේ සියල්ල එකතු කරාම අපට තියෙන්නේ මේ රට යම් නිශ්චිත අරමුණක් කරා මෙහෙයවීම. ඒකෙදි අලුත් පාර්ලිමේන්තු විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැදගත් ආයතන මේ රට මෙහෙයවීමේදී වැඩිම වැඩ කොටසක් කරන මේ ආයතන සම්බන්ධීකරණය කරගනිමින් සිදුවී තිබෙන යම් යම් අඩුපාඩු තියෙන ඒවා මගහරවා ගනිමින් රටේ පොදු අරමුණට මෙහෙවා ගැනීම තමයි මේ කමිටුවේ අරමුණ. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ අපි සතුටු වෙනවා අද දවසේ ඔබතුමන්ලගේ ආයතනය මොටර් දෙපාර්තමේන්තුව අද දවසේ අපි මේ කෝපා කමිටුව කැඳවීම සම්බන්ධයෙන් අපිට තියෙනවා සතුටක්. විශාල කාර්යභාරයක් කරපු මම මුලින් කිව්වා වගේම ආයතනයක්. ඒ වගේම සමාජෙත් යම් කතා බහකට ලක් වෙන ආයතනයක්. ඒ නිසා අපිට පුළුවන් මේක සාකච්ඡා කරලා තියෙන අඩුපාඩු මගහරවගෙන රටේ පොදු අරමුණට මේ ආයතනයත් සම්බන්ධ කරගෙන රටේ සංවර්ධන දායක වෙච්ච ආයතනයක් විදිහට අපිට අපේ වගකීම් කොට ශිෂ්ට කරගන්න පුළුවන්. අන්නේ අරමුණින් තමයි අපි මේ කෝපා කමිටුවට අද ඔබතුමන්ලගේ ආයතනය කැඳවන්නේ. ඒ නිසා අපිට පුළුවන් හැම කෙනාටම ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා අපි සාකච්ඡා කළා යම් යම් නිර්දේශ හරහා අඩුපාඩු සිදු වෙලා තියෙනවා, වැරදි යම් යම් ගැටලු පැන නගිලා තියෙන දේවල් निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අර්ථයෙන් අපි සම්බන්ධ වෙමු. නැවත වතාවක් සියලු දෙනා පිළිගනිමින් අද දවසේ අපි කෝපා කමිටුවේ වැඩ කටයුතු ආරම්භ කරමු. මුලින්ම ගෞරවයෙන් ඉල්ලනවා අපි හඳුනා ගැනීමක් කරමු හැමෝම. තමන්ගේ තනතුර නම කියලා අපි මූලික හඳුනා ගැනීමක් මුලින්ම කරගමු. ගරු සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම එල්.එච්. තිලකරත්න ප්‍රවාහන මහා මාර්ග වරාය හා සීල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරික්ත ලේකම්. අපේ ලේකම්තුමා අපේ දෙපාර්තමේන්තුවේ විදේශගත වුණා. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්තුමා නියෝජනය කරමින් සහභාගී වෙනවා. මම ජගදීසන් අතිරේක ලේකම් සංවර්ධන ප්‍රවාහන අමාත්‍යාංශ. මම පී.කේ. මාලනී ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශ නියෝජනය කරනවා. ගරු සභාපතිතුමනි, සියලුම සමාජික මහත්මයන් අවසරයි. මම නිශාන්ත වීරසිංහ, කොමසාරිස් ජෙනරාල් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව.
තිලක් සිරි ප්‍රධාන අභ්‍යන්තර විගණක මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ජනවාරි 1 වෙනිදා ඉඳලා. මම ප්‍රියන්තා දිසානායක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරි සංවර්ධන පෙබරවාරි මාසයේ ඉඳන් වැඩ කරනවා. මම සනත් කුමාර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විමර්ශන වශයෙන් 2024 වර්ෂයේ ඉඳලා වැඩ කරනවා. මම නුවන් කුමාර විජේසුන්දර කාර් රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් විදියට වැඩ කරනවා 2024 ඉඳන්. මම උදය කුමාර කොමසාරිස් පාලන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම වසන්ති ජයකොඩි ප්‍රධාන මූල්‍ය නිලධාරී 2025 2/17 සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. මම සුමංගලී ප්‍රධාන ගණකාධිකාරී ප්‍රවාහන අමාත්‍යාංශ ප්‍රවාහන අංශය. මම ජයමිනී ප්‍රධාන අභ්‍යන්තර විගණක ප්‍රවාහන අමාත්‍යාංශය. මම නයෝමි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංවර්ධන ප්‍රවාහන අමාත්‍යාංශය. මම ප්‍රියන්ති ගුණසේකර නීති නිලධාරී ප්‍රවාහන අමාත්‍යාංශය. මම ශිරෝමි ජීවමාලා කොමසාරිස් තොරතුරු තාක්ෂණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ ජනවාරි ඉඳලා වැඩ කරනවා. මම සජිත් දිසානායක සහකාර අධ්‍යක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ ඉඳලා මම මංගල වික්‍රමාරච්චි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් රියදුරු බලපත් 2025 පෙබරවාරි මාසයේ ඉඳලා වැඩ කරනවා. මම සුජීව තෙන්නකෝන් සහකාර කොමසාරිස් කාර්මික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම දසුන් ගමගේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වාහන වායු මොචන භාරකාර අරමුදල මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර නීති නිලධාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම නිරූපා තෙන්නකෝන් ප්‍රධාන ගණකාධිකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම තමාරා ධනසිංහ නියෝජක කොමසාරිස් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම අනුර විජේනායක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවලියාපංච වෙළඳ වාහන අංශයේ අධීක්ෂක නිලධාරී. මම අරවින්ද සමරකෝන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ආදායම. මම ප්‍රබෝධිකා කුමාරි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ප්‍රසම්පාදන. මම සුරංගි පෙරේරා නියෝජ්‍ය කොමසාරිස් රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශය. අධ්‍යක්ෂ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව. මම හේරත් අධ්‍යක්ෂ ජාතික අයවැය දෙපාර්තමේන්තුව. විජි දිසාර අධ්‍යක්ෂ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව. ADLG කරන්සූරිය අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ගුණ දෙපාර්තමේන්තුව. මම මදුෂ ෆොන්සේකා අධ්‍යක්ෂ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව. Zoom එකෙන් කවුද සම්බන්ධ වෙන්නේ? මම ශශිප්‍රභා පතිරගේ අධ්‍යක්ෂ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව. බොහොම ස්තුතියි. දෙදස් 20 21 22 23 වර්ෂවල විගණකාධිපති වාර්තාවලට අනුව කෝපා කමිටුවට මීට පෙර කැඳවල තියෙන මේ ආයතනය එහි නිර්දේශ පිළිබඳවත් එහි ප්‍රගතිය පිළිබඳවත් ඉන් පසුව මේ දක්වා ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳ අපි සාකච්ඡා කරගන්නේ මුලින්ම අපි විගණකාධිපතිතුමාට යමුනේ එක ඔය සාරාංශගතයකට යන්න කලින් අපි පසුගිය කාර්යක සභාවේදී දුන්න නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය බලලෙමු. ඒක ඩීටේල් රිපෝට් එකේ තියෙනවා. පිටු අංක 3 පටන් ගන්න එකේ තියෙනවා. ඩීටේල් රිපෝට් එක. දෙකේ එක විධිමත් ලෙස රේගු පරිගණක පද්ධතිය සමග දෙපාර්තමේන්තුව සම්බන්ධ වූයේ කවදාද? මේ වන විට රේගු පරිගණක ජාලය හා සම්බන්ධ වී තිබෙන්නේ කුමන වාහන කාණ්ඩ සඳහාද? තවමත් රේගු පරිගණක ජාලය හා සම්බන්ධ නොවුණු වාහන කාණ්ඩ ඇතනම් ඒ මොනවාද? හා එම වාහන කාණ්ඩ රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට අපේක්ෂිත කවදාද යන කරුණු පිළිබඳ වාර්තාවක් කාර්ය සභාවට එවන්න කියලා
නිර්දේශයක් කරලා තියෙනවා. ඒකේ විගණන නිරීක්ෂණය අනුව වාර්තා වෙන්නේ කාර්ක සභා නියෝග පරිදි කටයුතු කර නැහැ කියන එක. ගරු සභාපතිතුමනි අපේ තියෙන රෙකෝඩ් අනුව 2019 11/4 සහ 2020 12/17 යන දින දෙකේ අදාළ වාර්තා රාජ්‍ය ගිණුම්කාරක සභාවට ඉදිරිපත් කරා කියලා තමයි ගොනුවල අපි ගාව තියෙන්නේ. මොකද මේවා තොරතුරු වෙන මොනවත් අපිට හොයාගන්න විදියක් නැහැ. මොකද මම ඇවිල්ලත් මේ දෙපාර්තමේන්තුවට තාම වසර දෙකක කාලයක් තියෙන. ඒතකොට 2020 මේවා යවුවයි කියන එකට ගොනු තමයි අපි ගාව තියෙන්නේ දැනට. මේ කාරණේ ගත්තාම අපි 2020 ජූලි මාසයේ සිට සියලුම වාහන කැටගරිස් වලට ආශිකෝඩා එකත් එක්ක කස්ටම් එකත් එක්ක ලින්ක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ගරු කොමසාරිතුමනි ඒ යවුවයි කියලා කියන්නේ ඔබතුමන්ලගේ ඒ වාර්තාවල පිටපත් තියනවද මේ පිටපත් තියෙනවා කාර්ක සභාවට බාර දුන්නයි කියන එකට සනාථ කරන්න? ඔව් පිටපත් තියෙනවා. කවුද බාර වෙන්නේ? ප්‍රධාන මූල්‍ය නිලධාරී අධිපතිට කොපි වෙලා නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ එහෙම පිටපත් තියෙනවා. ඒව ලබා දෙන්න පුළුවන්. ලේකම් එවිලා නැහැ. ලේකම් කාර්යාලය තහවුරු කරන්න ඇවිල්ලා නැහැ කියලා. ඒ කියන්නේ පිටපත් කරේ කොහාටද? දැන් විගණකාධිපතිතුමාට පිටපත් එවන්න එපා. 2019 11/4 ලිපිගොනුව අනුව තියෙනවා ඒ වාර්තා අපි ලේකම් රාජ්‍ය ගණුම්කාරක සභාවට යොමු කරලා පිටපත් දාලා තියෙනවා ලේකම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විගණන අධිකාරී මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියලා තමයි අපේ ලිපිගොනුව අනුව තියෙන්නේ. ලිපිගොනුවේ කොපිස් තියෙනවා. ඒ කාගේ අසනින්ද ඒ වාර්තාව තියෙනවද? AHK ජගත් චන්ද්‍රසිරි මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් 2019 11/4 සහ ඊට පස්සේ වර්තමාන ප්‍රගතිය අපි 2020 දී වාර්තා කරලා තියෙනවා. ඒ කරුණු සම්බන්ධවම ආයේ නැවතත් වර්තමාන ප්‍රගතිය වාර්තා කරලා තියෙනවා 2020. ඔව් කිසිම දෙයක් විගණකාධිපතිට නම් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් මේ වාර්තා ඇතිනේ ඔබතුමන් ළඟ. ලිපිගොනුව අනුව තියෙනවා. නෑ වාර්තාව තියෙනවද කියලා යහන්නේ. ඔව් වාර්තාව තියෙනවා. හරි ඒ වාර්තා ටේබල් කරන්නකෝ. හරි ඒකේ ඒ ටේබල් කරන අතරතුර ඔබතුමාලා කියන්නකෝ මේකේ ප්‍රගතිය මොකක්ද කියලා දැන් තියෙන තත්ත්වය. මේකේ ප්‍රගතිය මම ඉස්සලා කිව්ව විදිහටම ගරු සභාපතිතුමනි අපි 2020 ජූලි වෙනකොට සියලුම වාහන කාණ්ඩ රේගුවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා ආසිකුඩා හරහා. සියලුම කාණ්ඩයි. සම්බන්ධ නොවන කාණ්ඩ එකක්වත්ම නැහැ. දැන් ඒකට ඔක්කොම සම්පූර්ණයෙන්ම නෑ මේ වෙනකොට සියල්ලම සම්බන්ධ කරලා තියෙනවා. හරි. රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම සිදු අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති ඉදිරිපත් කළ කරුණු 25ක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ හා එම කටයුතු වලට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ගයන් ඇතුළු වර්තමාන තත්ත්වයේ වෙන්වෙන් වශයෙන් සඳහන් කළ වාර්තාවක් කාර්ක සභාව වෙත ඉදිරිපත් කිරීම. ඇත්තම ගරු සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්තටම හොයාගන්න අපහසුයි අපේ මේ දෙපාර්තමේන්තුව ඇතුලේ. ඒ කියන්නේ වසර 2020 දී. නමුත් අපි ගාව තියෙන තොරතුරු අපිට ලබා දීලා මේ ගොනුවේ තියෙන්නේ 2019 11/4 2019 11/27 2020 12/17 දින වාර්තා රාජ්‍ය ගිණුම්කාරක සභාවට යොමු කරා කියලා තමයි දැන්ට තියෙන ගොනුවල තියෙන්නේ. හරි. ඒකෙත් වාර්තාව තියෙනවනේ. වාර්තාව තියෙනවා. හරි. දැන් පැහැදිලි කරන්නකෝ ඒ වාර්තා අනුව මොනවාද ගත විනය ක්‍රියාමාර්ග කී දෙනෙක් ඉන්ටර්නෙට් කරා කී දෙනෙක් අදාළව කුමන මේ කාණ්ඩයේ දඬුවම්ද නියම කරේ කියලා.
මොකද දැන් මීට අමතරව අපි දැන් මේ වාර්තාව ඉදිරියට සමාලෝචනය කරගෙන යනකොට මේකේ තියෙනවා බරපතල කාරණා ගණනාවක්. ඒවා අතීතයටත් බලපාන ආකාරයේ කාරණා සමහරලාට මේ කතා කරන්නේත් ඔය එදා කතා කරපු කාරණා තමයි. එතකොට ඒ සම්බන්ධයෙන් හරියටම නිශ්චිත පිළිතුරක් අපිට අවශ්‍යයි. මොකද දැන් මේකට සෑහෙන කාලයක් ගත කරලා ඉවරයි. එතකොට මේක එදා විතරක් නෙවෙයි මීට කලිනුත් කාර්ය සභාව විසින් විවිධ අවස්ථාවලදී ඔය කියන කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය විධිමත් විනය ක්‍රියාමාර්ග ගන්න කියන එක නිර්දේශ කරලා තියෙනවා. මේ සබ මේ කවුද කොමසාරිස් ජනරල්තුමා ඒ කියන්නේ මේ අපිට ඉස්සලා එක කියන්න කෙටි පිළිතුරක් විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවද නැද්ද? දැන් ඉදිරියේදී සාකච්ඡා වෙන කරුණු වලදී අපි ගත්ත මං ආවට පස්සේ ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් ඊට කොමසාරිස් ජනරල්තුමා චූට්ටක් දැන් මේ ආරම්භයේ ඉඳ අපිට නේ අහුම්කන් දුන්නාම පොඩි ඇඟෙන කාරණාවක් තියෙනවා මෙහෙම. කියන්නේ අපි එකඟයි ඔබතුමාලා ඔබතුමියල්ලා මම හිතන්නේ මේ report එකේ තියෙන වර්ෂත් එක්ක නිසා වෙන්නේ නැති හඳුන්වා දෙද්දී දෙපාර්තමේන්තුවට ආපු දිනෙත් එක්ක කියන්නේ නැත්තේ. ඒතකොට දැන් අපි මේක විභාග කරන්නේ කාගේද කවුද කාත් එක්කද කරුණු විමසන්නේ කියන එකට පොඩි බැරියර් එකක් අපේ ඔළුවට වැටුණා. ඒක කමන්නේ පැත්තකින් තියමුකෝ. නමුත් රාජ්‍ය ක්‍රියාවලියේදී මොන නිලධාරියා කොයි ආකාරයෙන් කොයි පුටුවේ කොයි තනතුරේ වාඩි වුණත් එයා බැඳී සිටිනවා එයාගේ ලිපිගොනුවට සහ ඉදිරි කටයුතු වලට. ඒ නිසා දැන් ඔබතුමාගේ මුල් එකේදී පැහැදිලි කිරීමක් කරලා ගියා ඒ තොරතුරු මොනවද කරුණු හොයාගන්න අපහසුයි කියලා. ඒක ටිකක් ආයතන ප්‍රධානියෙක් විදියට ඒ වගේ වචනයක පොඩි ගැටලුවක් තියෙනවා. දෙක අර මතු කරපු කාරණයට අදාළව ඉතා පැහැදිලි මේ කියන්නේ විනය ක්‍රියාමාර්ගයක් ගත්තද නැද්ද ගත්තනම් ඒ මොන ක්‍රියාමාර්ගද කවුරු සඳහාද කියන එක ෂාප් ඒකාවනම් හරි අපිට ලේසි එතකොට යන්න. ඇත්තට ඒකට අදාළ කරුණු සොයා ගැනීමට මගේ මේ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන ගොනු වල කාරණා සොයා ගන්න නැහැ සභාපතිතුමනි. නමුත් report කරා කියලා තොරතුරු තියෙනවා ෆයිල් එකේ. නමුත් ගත්ත විනය ක්‍රියාභංග සම්බන්ධව හෝ මේ කාරණා 25 සම්බන්ධයෙන් තොරතුරක් අපේ මේක ඇතුලේ නැහැ. ඒ කියන්නේ මේ අවුරුදු 4කට 2019 ඔබතුමීට අවස්ථාව මම සොයාගත්ත ලිපි ගොනු අනුව මේ කරුණු 25 අනාවරණය කරගෙන තියෙනවා. එතකොට ඒ කරුණු 25ට එක් කරුණට අපි 2019 11 27 වෙනිදා ලේකම් රාජ්‍ය ගණුකාරක සභාවට වාර්තා කරලා තියෙනවා. එතකොට පළවෙනි එකදී තියෙන ආගමික ස්ථාන සඳහා ලබා දුන් බලපත්‍ර මත ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍රලාභීන්ගේ නම් හා බලපත්‍රයට අදාළ පැවරුම් පිළිබඳ කොන්දේසි වෙනස් කරමින් ලියාපදිංචි කර තිබීම කියලා. එතකොට ඒකට අපි පිළිතුරක් දීලා තියෙනවා. ටිකක් දීර්ඝ පිළිතුරක් තියෙන්නේ මේ report එක තියෙනවා. මේක මට කියන්නේ පිටු 10ක විතර වගේ report එකක්. ඒ කරුණු 25ට අදාළව ඒ කාලේ 2019 වෙනකොට තත්ත්වේ වාර්තා කරලා තිනවා. ඊට පස්සේ තත්ත්වය නම් ලිපිගොනු ඔය දැන් මේකේ අහන්නේ මේ කෙලින්ම අප අරගෙන තියෙන විනය ක්‍රියාමාර්ග මොනවද? විකාරයට ආවන හරි විනය ක්‍රියාමාර්ගයක් ගත්තද නැද්ද කියලා වගේ. පරීක්ෂණ කරලා ඒක විමර්ශනය කරපු තොරතුරුත් කීපයක් තියෙනවා. ඒ කියන්නේ විමර්ශනය නෑ කීපයක් නෙවෙයි. එකින් එකට වෙන වෙනම ඔබතුමිය දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන්න. එහෙම නැතුව මේ දන්නේ නැතිව කතා කරන්න යන්න එපා. මේකේ එකින් එක සම්බන්ධයෙන් මේ කාරණා එකින් එකට මේකේ බරපතල කාරණා තියෙන්නේ. තව ඉස්සරහටත් මේ ගැන කතා වෙනවා. ඒතකොට මේ හැම එකකටම අදාළව මූලික පරීක්ෂණ කරලා මේකට අදාළව නිලධාරීන්ට අවශ්‍ය වෙන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ආයතන සංග්‍රහයේ විනය කාර්යපටිපාටි අනුව ක්‍රියා කරන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. එතකොට අඩුම ගානේ මේ 25ට අදාළව ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද කියලා කියන්න මේ කමිටුවට දැන් ඇවිල්ලා ඔබතුමන්ට පුළුවන් වෙන්න ඕනේ. කරු සභාපතිතුමනි ඉල්ලා හිටිනවා මට මේකට පොඩි කාලයක් ලබා දෙන්න කියලා. මම මේකේ වැඩිදුර වාර්තාවක් ඔබතුමාට හැකි ඉක්මනින් ලබා දෙන්නම් මේ කාරණේට අදාළව. අපේ මේ අධ්‍යක්ෂකතුමා පොඩි කාලයක් කියන එක දැන් ඔබතුමා ඇවිල්ලා ඔබතුමා ඇවිල්ලා අවුරුදු 2යිනේ. ඒකට ආයතනයක් ඇතුලේ විනය ක්‍රියාමාර්ග ගන්න එකට අදාළව ඔබතුමාට මොකක් හරි පසුගිය කාලේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් විනය ක්‍රියාමාර්ග ගන්න එක සම්බන්ධයෙන් මම නොදන්නවා වගේ කැලලක් දානවා කියලා කියන්නේ මම හිතන්නේ ඔබතුමාගේ තන්ත්‍රයට ඒක ගැලපෙන්නේ නැහැ. සහ මේ වැඩේට එනවා කියලා මේ වාර්තාව ඔබතුමාලට දීලා මම හිතන්නේ දැන් සතියකට වගේ කාලයක් ඔබතුමාලා මේක සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒතර අධ්‍යක්ෂ ජෙනරාල් විදියට ඒ කාලය ඇතුළත ඔය තියෙන වාර්තාව හදාගන්න ඔබතුමා අසමත්. මම කියන්නේ දැන් මොකක් හරි එනකොට මෙතනට සූදානම් කියන්න එපා මේ පළවෙනි ප්‍රශ්නේ.
මොකක් හරි එනකොට ඔබතුමාට අදහසක් තියෙන්න ඕනේ මොන විනය ක්‍රියාමාර්ගය ගත්තේ කවුද? මේකේ තොරතුරු මොනවද? මම කියන්නේ එහෙම නැතු බබ්බු වගේ මෙතනට ඇවිල්ලා ආපහු තව කාලයක් කියලා නේ කතුරු ආයෙ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහනේ. ඒක නිසා මේකට අපි හරියට මොනද මේ කියන්නේ මේ වෙන්නේ අපි තීන්දුවක් ගන්නවා මේක ඇතුලේ මෙහෙම විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඔබතුමන්ලා ඒක නොසලකා හැරලා ඔබතුමන්ලාගේ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ කියනවා ෆයිල් එක නැති වුණා, ඩේටා නැති වුණා කියලා 2019 වෙච්ච වැඩකට දැන් අද වෙද්දි ෆයිල් එක නැති වෙනවා කියන මම කියන්නේ ඔබතුමන්ලාගේ ආයතන මේ මොටර රථ සම්බන්ධයෙන් ඉතිරි ෆයිල් ටික ගැන ඉතින් හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඒකට මෙතනින් එහාට ආයෙ අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා මම කියන්නේ ඒකට අවංක වෙලා අපි වැඩේ කරමු. මන්ත්‍රීතුමාද මේකේ එකක් දැන් මේ කියන කාරණා 25ට අදාළව කරුණු වාර්තා කරා කියලා කියනවා. දැන් වාර්තාවක් තියෙනවා. එහෙමනම් විනය ක්‍රියාමාර්ග ගත්තා නම් ඒවා ඒ කාරණාවයි යෝග්‍ය සටහන් වල නැත්නම් මන්ත්‍රීතුමා දැන් ඇත්තටම දැන් මේ වටේ යන්න එපා. ඒ කියන්නේ දැන් ඔබතුමාලා පෞද්ගලිකව වග කියනවද නැද්ද කියන එක නෙමෙයි. දැන් දිනවකවනුත් එක්කනේ වාර්තා වුණේ සේවෙට් මේ RME එකට ආපු දවස. දැන් නමුත් රාජ්‍ය වගකීම සහ දුරේ වගකීමෙන් බැහැර වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලා ඍජුව තීන්දුව ගත්තද නෙමෙයි. අර කෙටි පිළිතුරක් තියෙන්නේ අදාළ විනය බලධාරියා විසින් ඒ අදාළ කරන මේවා විමර්ශනය කරලා නිසි නිලධාරීන්ට අදාළ විනය ක්‍රියාමාර්ග ගත්තද නැද්ද කියන එක. එතකොට ඒක අපිට රිපෝට් කරලා ගත්තේ නැත්නම් ඇයි මේ නියෝගය කඩ කරලා තියෙන්නේ? ඒකට අදාළ විනය බලධාරියාගේ නිදහසට කරුණු විමසනවා නම් අපි විමසන්න ඕන ආයතනයට මේක රිපෝට් වෙන්න ඕන. ඒ ආදි වශයෙන් පෙළකට පිළිවෙලකට යන්න ඕන. අනේ ඒක අපිට නිරෝල් වුණා නම් හරි. ඇත්තම මේකේ විනය ක්‍රියාමාර්ග ගත්ත තොරතුරක් මට හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ සභාපතිතුමා. මේ මට රිපෝට් වෙච්ච මේ අතරමැද තියෙන කාරණාවල දිගින් දිගට රිපෝට් වෙච්ච ඒවට අදාළව මම ඉන්ක්වයරි පටන් අරගෙන තියෙනවා. ඒවා විමර්ශන අනිකුත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා දැන් කරගෙන යනවා දැනට විමර්ශන. ඔබතුමා දැන් නිරීක්ෂණය කරද්දී ඔබතුමාට නිරීක්ෂණය වුණාද මෙහෙම මේ 25 දිනකට දාලා විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා මොන හරි නිර්දේශයක් තිබුණා? කාරණා 25ක් තමයි මේ සභාපතිතුමා මේකේ තියෙන්නේ. ඒක නිරීක්ෂණය වුණානේ නේ? ඔව්. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් යම් පසුවිපරමක් කරේ නැද්ද කෝපා කමිටුවට එන්න පෙර? ඇත්තම මේ කියන කාරණා 25 කරුණු මේ ඉදිරි මේක ඇතුලේ තියෙනවා. සාමාන්‍ය මේ අහලා තියෙන මේ තොරතුරු ටික ඇතුලේ. එතකොට ඒක ඉදිරියේදී ඇත්තම මම වාර්තා කරන්න බලාපොරොත්තු වෙන තමයි. නෑ මේක කොමසාරි ජනරල්තුමා මම හිතන්නේ මේ කෝපා ඉතිහාසයේ රාජ්‍ය ගිණුම්කාරක මේක ඇතුලේ මම හිතන්නේ මෝටර රථ දෙපාර්තමේන්තුව මුණ දෙන පළවෙනි අත්දැකීම නෙමෙයිනේ. ඒ නිසා අපිට මේක පළවෙනි අත්දැකීම ඔබතුමාලට සහ ඒ අදාළ අයට සෑහෙන අත්දැකීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නිකන් කාලය යන එක අපරාධේ. ඒ කියන්නේ දැන් ඉදිරියට තවත් කරුණුනේ එකතු වෙන්නේ. දැන් තියෙන්නේ අපි එකක් අඳුරගත්තා, ගැටලු අඳුරගත්තා, ක්‍රියාමාර්ග තෝරගත්තා, අවශ්‍ය ප්‍රතිකර්මයේ. ඒතකොට දැන් තියෙන්නේ ඒක නිශ්චිතව නොසලකා හැරීම. ඒක ටිකක් බරපතලයි. එතකොට මේ නොසලකා හැරියනම් ඒ කවුද? නොසලකා හැරි ඇයි? ඒ විනය ක්‍රියාමාර්ගය ගත්තේ නැත්තේ ඇයි? එහෙමනම් ඔබතුමාලා දැන් දෙපාර්තමේන්තුව විදිහට කියන්න ඕනේ මේ නිශ්චිත හඳුනා ගැනීමට අදාළව විනය ක්‍රියාමාර්ග අරගෙන නැත කියලා රිපෝට් වෙන්න ඕන. එතකොට නැතිනම් අපි ඊට පස්සේ මෙහා කරගමු. මොකද දැන් ඔබතුමාලා අපිට දැන් මේ අවංකව සහයෝගයක් දුන්නේ නැත්නම් අතීතය යටපත් කරනවා නම් ඔබතුමාලට ඒක සීමාවේ නෑ වගේ එකකින් ඒක ඉස්සරහට අපිට මේක කරගන්න බැරි වෙනවා. අනිත් එක මේ කලින් හිටපු ප්‍රධාන නිලධාරිතුමා ගණන් නිලධාරිතුමා ඔබතුමාට පවරලා යනවනේ. මෙන්න මේ වැඩ කොටස කෝපායකේ මෙන්න මේ නිර්දේශ ටික ආවා කියලා. ඒතකොට ඒක අඛණ්ඩව යන ක්‍රියාවලියක් නේ. ඔබතුමාගේ ආයතන විතර නෙවෙයි ඕනම ආයතනයක ආයතන ප්‍රධානියා වගකීතු නිලධාරීන් ස්ථාන මාරුල යනකොට අදාළ රාජකාරීමය වටපිටාව පිළිබඳ යම් අදහසක් හදලා යන්නේ. එතකොට මේක ඔබතුමාට තොරතුරු නැහැ කියලා කියන්න බෑ. මොකද මීට පෙර හිටපු කෙනා යද්දි ඔබතුමාට මේක පවරලා යන්න ඕනේ. එතුමාට කරන්න බැරි වුණා. ඒතර මේක දිගින් දිගටම තියෙන්නේ. කරු මන්ත්‍රීතුමා කිව්වා වගේ. දැන් අපිට මේකත් අපිට පුළුවන් කාලයක් දෙන්න. හැබැයි මොකද වෙන්නේ? ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒතර දිගින් දිගටම මේ ආයතනය ඇතුලේ සිදුවලා තියෙන දේ තමයි මේ ප්‍රශ්න මගහැරලා කල් ගනිමින් අදාළ වක්‍යුතු නිලධාරි විශ්‍රාම යනවා. ඒ අදාළ නිලධාරින් මේ ආයතනය තුලනේ. ඒතකොට දිගටම සිදුවලා තියෙන ක්‍රියාවලිය තමයි මේක. ඔබතුමාගේ නිශ්චිත උත්තරයක් ඕන මේකට. ප්‍රධාන ගණන් දීමේ නිලධාරිතුමා අපේ නියෝජ්‍ය ලේකම්තුමා. අමාත්‍යාංශ ලේකම්තුමානේ අපිට ඉන්නේ මේ ලේකම්තුමාද නැහැ. මට දැනෙන්නේ දැන් මේක අභ්‍යන්තරයේ මේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලුවක් අපිට පේනවනේ. දැන් තීන්දුවක් දීලා 2019 අද වෙනකල් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේක මේ නොදන්න යන එකක් නෙවෙයි තියෙන්නේ. අපිට දැනෙනවා මොකක් හරි වරදක් කරාට පස්සේ එතනින් එහාට මේවා යන්නේ නැහැ යට යනවා. ෆයිල් පිටින් නැති වෙනවා.
මට හිතෙන්නේ දැන් ඔබතුමාලගේ අමාත්‍යාංශය හරහා මේකට අදාළ කරන මොකක් හරි කමිටුවක් පත් කළා. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් මේකට අදාළව නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග නොගැනීම. සහ මෙච්චර කාලයක් දැන් ඉන්න නිලධාරීන් මේ සම්බන්ධයෙන් ඒකට පරීක්ෂණයක් පවත්වුවේ නැත්තේ ඇයිද කියන කාරණා. ඒ කියන්නේ අර නිලධාරී සම්බන්ධයෙන් උත් පරීක්ෂණයක් යන්න ඕන. මේ දැන් ඉන්න නිලධාරීන්ට මේකට අදාළ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් යන්න ඕන. ඒකට අදාළව ඔබතුමා මේ කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විදියට එතන මොකක් හරි කමිටුවක් හදලා එළියෙන් අපිට මේ විනය ක්‍රියාමාර්ග වැඩ කටයුත්තකට සම්බන්ධ කරගන්න බැරිද? පුළුවන්. අමාත්‍යාංශ මට්ටමින් මේ අපි ප්‍රධාන අභ්‍යන්තර විගණක හරහා සොයා බැලීමක් කරන්න පුළුවන්. ඒකට කොච්චර කාලයක් ඕනද? අපිට මාසයක විතර කාලයක්. මෙහිම කරුණු 25ක් ලේකම්තුමා මෙහිම අපිට මේකේ ආයේ නිශ්චිත කාලයක් දෙන්න බෑ. අවුරුදු ගණනාවක් මේකට දීලා තියෙන්නේ. එතකොට ගණන් දීමේ නිලධාරී සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී මේ වගකීම පැහැර හැරලා තියෙන්නේ. නිසා අපි ඇත්තටම කමිටුවේ අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම අපිට මේ පිළිබඳ මේ එය ඉටු නොකිරීමට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අපිට මේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීතුමා හරහා අපිට ලබා දෙන්න ඉක්මනින්. ඔව්. ඉතින් දිනන දෙයකට හඳුනාගෙන තියෙනවද? ඒකෙන් දැන් අපි දැන් ඔබතුමාලගේ අතේ තියෙනවනේ මේ නෝට් එක මේක ඉදිරියට යන්නේ මේ සියලුම කාරණා නෙවෙයිනේ. මේකේ කොටසක්. එතකොට දැන් ඉතුරු කාරණා වලට මොකද කරන්නේ? ඒකට තමයි මම දැනුම් දුන්නේ සභාපතිතුමා. ඇත්තටම මේක මේ මගේ ගාව තියෙන මේ අනිකුත් මේවා ටිකත් එක්ක සංකීර්ණ විමර්ශන තොගයක් මට තියෙන්නේ. එතකොට මේ එකක්වත් සාමාන්‍ය ලේසියෙන් එකපාර කරලා අවසන් කරන්න බෑ. එතකොට දෙපාර්තමේන්තුවේ හැටියට ගත්තාම මේකේ ගොනු ගත්තාම ගොනු සොයාගත නොහැකි දැඩි ගැටලුකාරී තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ කෝටි 3කට 3මාරකට ආසන්න ප්‍රමාණයක ගොනු පිළිවෙලකට අසුරලා නැහැ, ගොඩ ගහලා නිකන් තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒක මේ සභාපතිතුමා දිගු කාලයක් තිස්සේ ඒ කියන්නේ දවසකට ගොනු 3000ක් සාමාන්‍යයෙන් එකතු වෙනවා. ඒ කියන්නේ ගොනු 3000ක් ආවත් 4000ක් ආවත් ඒ ගොනුවට වග කියන නිලධාරියෙක් ඉන්නවනේ. ඔව්. ඒක යාවත් කාලයෙන් කරන පිළිවෙලක සකස් කිරීමේ නිලධාරියෙක් වගකීමනේ. ඒකෙදි ගැටලුවක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපිට ඒ ගොනු අහුරන්න ඉඩ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක මම කියන්නේද? ඕක දැන් අවුරුදු මමත් දැන් මේකට ඇවිල්ලා අවුරුදු 20කට වැඩි. දැන් අවුරුදු 20ක් තුලම ඔය ඔබතුමාලා ඔය හැමදාම කියන කාරණාව තමයි මේ ගොනු අහුරන්න තැනක් නැහැ කියන එක. ඉතින් මේකට ලේසිම ක්‍රමයටනේ අර ඊ-මෝටරින් කියලාවල මේක මේ ડોකියුමන්ට් කරන්න මේ ස්කෑන් කරලා මේ සොෆ්ට් මේ කොපිස් ගන්න ක්‍රමයක් හදාගෙන ආවේ. දැන් ඒක කරෙත් නැහැ. මේ ගොනු හරියට දැම්මෙත් නැහැ. දැන් අවුරුදු 20ක් තිස්සේම අපි මේ ගැන කතා කරනවා. හැමදාම කියන ප්‍රශ්නෙට මොන ප්‍රශ්නේ දැම්මත් කියන උත්තරේ තමයි මේක අහුරන්න තැනක් නැහැ, රාක්ක නැහැ. ඔව්. සහ විගණකතුමා දැන් ඔබතුමා හඳුනාගෙන තියෙනවනේ මේකේ පිළිවෙලක් නැහැ කියලා. ඔබතුමා ඇවිල්ලා දැන් වසර දෙකකට වැඩි කාලයක් නේ. දැන් ඔබතුමා මොකක් කර විධිමත් ක්‍රමවේදයක් හදලා තියෙනවද? අනිවාර්යයෙන්ම මම මේක ආපු දවසේ සිට වහාම ওই ඊමෝටින් පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගත්තා. එතකොට ඒක ඉස්සරහට යන්න ඉදිරියේදී මගෙන් පරිබාහිර ගැටලු රාශියක් ආවා. ඊමෝටරින් ඒක ඉස්සරහට යන්න දැන් ක්‍රියාමාර්ග ගන්න තියෙනවද? අරගෙන තියෙන්නේ. නමුත් ඒක අවසානයේට ඇවිල්ලා දැන් නතර වෙලා තියෙනවා. ඒකේ මිල පිළිබඳව නැවත සලකා බලන්න. ඒ කියන්නේ 2018 මේ ටෙන්ඩරේ දීලා තියෙන්නේ. එතකොට මේ ආයතනයේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා දැන් නතර වෙලා තියෙනවා. ඊට අමතරව මම මේක බලා ඉන්න බැරි හන්දා දැන් ඊමෝටරින් එක ඉස්සරහට යන්න ටෙන්ඩර් දැම්මද? ටෙන්ඩර් දැම්මේ මගේ කාලේ නෙමෙයි 2018 ටෙන්ඩර් එකක් දාලා මේක ගිවිසුමකට අස්සම් කරලා අපි ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා තියෙනවා ඊමෝටරින් පටන් ගන්න සිස්ටම් එකට. දැන් ඇග්‍රීමන්ට් එක තියෙනවද? ඇග්‍රීමන්ට් එක තියෙනවා. දැන් තියෙනවා. දැන් තියෙනවා. ඒක වළංගුද? ඇග්‍රීමන්ට් එක ඔව් වළංගුව තියෙනවා. කොහොමද කොච්චර කාලයක්ද වළංගුව තියෙන්නේ? ඇග්‍රීමන්ට් එක අස්සම් ඉවර කරන්න තිබුණේ ඔක. ඉවර කරන්න තිබ්බේ 2018 න් පටන් ගත්තාම අවුරුදු 5කට තමයි දීලා තියෙන්නේ. හරි.
හැබැයි ඒක ආයතනය තුල පටන් අරගෙන තිබිලා නැහැ. නෑ හරි. එතකොට අවුරුදු 5කින් ඉවර කරන්න තිබුණා නම් දැන් ඒ කාලේ ඉවරයිනේ. ඒ ගිවිසුම කාලේ ඉවරයි. දැන් ඒක අවලංගු වෙච්ච ගිවිසුම පටන් ගන්නේ ගරු සභාපතිතුමනි අපි ඒ සිස්ටම් එක හදලා බාර දීලා අපි පළවෙනි යූසර්ස් මේක ගත්තට පස්සේ තමයි එදා ඉඳන් තමයි ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක පද්ධතිය සකස් කරලා ඒ අපි පළවෙනි මේ ඇස්ප්‍රෙෂන් එක දීලා නැහැ. ඒක දිගින් දිගටම ස්පේස් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ ඊමෝටරින් එක සකස් කිරීමේදී ටෙන්ඩර් එක දීලා තියෙන්නේ ගරු සභාපතිතුමනි වර්ගාඩි 10000ක ප්‍රමාණයක් අපි ස්පේස් එක දෙන්න ඕනේ කියලා දෙපාර්තමේන්තුව. එතකොට ඒ ස්පේස් එක දීම පිළිබඳව වරින් වර එකිනෙකට පටහැනි අදහස් ඇවිල්ලා ඒක දිගින් දිගටම ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැතුව තමයි තිබිලා තියෙන්නේ. තිබිලා මම 2022 අගෝස්තු මාසයේ වැඩබාර ගත්තට පස්සේ මේක ප්‍රොසෙස් කරන්න මම පටන් ගත්තා. එතකොට ඒකට අදාළව දෙපාර්තමේන්තුවේ ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න හදනකොට ඒකට එවලි පැවති රජයේ කැමති වුණේ නැහැ. ඒ කියන්නේ RMB එක කියන එක ඇතුලේ පොළොවත් දූෂිතයි. ඒ හන්ද මේක ඇතුලේ මේක පටන් ගන්න එපා කියලා. එතකොට ඒ හන්ද ආයේ නැවත තැන් හොයන්න පටන් ගත්තා. එතකොට මේක නැවත තැන් හොයන්න පටන් අරගෙන එක සැරයක් ගිහිල්ලා රූපවාහිනී සංස්ථාවට අයිති මේ බිල්ඩින් එකක් ගන්න ගිහිල්ලා එතන ඒකේ මිල පිළිබඳව ගිහිල්ලා ආයෙ නතර වුණා. ඊට පස්සේ ගංගාරාම පන්සලේ වෙනම කොටසක් අරගෙන මේකට වර්ගාඩි 10000ක ප්‍රමාණයකට අවශ්‍ය සියලුම ස්පෙක් හදාගෙන ගිහිල්ලා ආයෙ ඒක එතනින් නතර කරා. ඊට පස්සේ ආයෙ මේක UD එකට අයිති දේවාලිකා ඉස්සරහා අනිත් පැත්තේ තියෙන ඔය දැන් ප්‍රදර්ශන මේ එකක් තියෙන ඒ බිල්ඩින් එක ගන්න ගිහිල්ලා ඒකට ස්පෙක් හදලා ආයෙ ගිහිල්ලා ගවර්න්මන්ට් එක ඇතුලේ ඒක නතර වුණා. ඊට පස්සේ ඒක ආයේ ඊට පස්සේ ආපු ලේකම්තුමා තීරණය කරා මේක අරන් යනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ මරදානේ තියෙන අර මේ ගබඩා මේ එකක් තියෙන ස්පේස් එකක් දෙන්න තීරණය කරලා ඒක ආයේ ගෙනාවා. එතකොට ඒකට යන්න ලෑස්ති කරලා අවසානයේ ඔක්කොම ටික ලෑස්ති කරනකොට දැන් මේ කම්පැනි එක 2018 දී මේකට එකඟ වෙලා තියෙන්නේ රුපියල් 187ක මිලකට එක ගනුදෙනුවක් වෙනුවෙන් රුපියල් 187ක මිලක් ගන්න. එතකොට එක ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 187ක මිලකට තමයි මේ කම්පැනිය ටෙන්ඩර් එක එවෝඩ් වෙලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ දැන් අවසානයේදී ක්‍රියාත්මක කරන්න ගියාම කිව්වා මේ 187 කියන මිලට අද මේ කාර්ය කරන්න බෑ. ඒ කියන්නේ මේ මිල පහුගිය කාලේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය රටේ විනිමය අනුපාතිකයේ වෙනස් වීමයි මේවා එක්ක මේ ගානට දෙන්න බෑ කියලා ඒගොල්ලෝ මිල වැඩි කිරීමක් ඉල්ලුවා. ඊට පස්සේ ඒක කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකේ ඒ මිල පිළිබඳ නෙගෝෂියේෂන් එකට නෙගෝෂියේෂන් කමිටු එකක් මේ අපොයින්ට් කරා. අපොයින්ට් කළා ඒ කමිටු එක සාකච්ඡා කරලා මේක 349 මිලකට එකඟ වුණා මිල වැඩි කිරීම දෙන්න. එතකොට ඒ ඇවිල්ලා තමයි දැන් මේක අවසානයේ නතර වෙලා තියෙන්නේ වර්තමානයේදී කැබිනට් එකට ඉදිරිපත් කරලා. කොමසාරි චේනල්තුමා දැන් අපි දැන් මේ යන විදිහට සමහර ඒවා මුලින් එක නිරෝල් වෙන්නත් ඕනකම තියෙනවා. නමුත් දැන් එකක් සභාපතිතුමා අර දැන් කලින් අපි මුලින්ම පටන් ගත්ත එකේ තිබ්බනේ කරුණු 25ට අදාළව ඒ ක්‍රියාමාර්ග අරන් නැතිනම් නැද්ද නැති එකට අදාළව අපි ගන්න. මොකද දැන් එකකින් එකක් ආපහු නේ වැහි යනවා. එතකොට ඒක හරි නෑනේ. ඒ නිසා මොකක් හරි එකක් ඉවර කරමු. අර කරලා මෙතුමා මේ පටන් ගත්ත ඊළඟ මාතෘකාවට අදාළව ගිවිසුම්ගත ක්‍රියාවලියේ තීන එක පිළිබඳවත් අපිට නිරෝල් වෙන්න ඕනම අරක මොකක්ද කරන්න නිශ්චිත. මොකද දන්නවද දැන් ආපහු අපි කවදා හරි දවසක ආයි මේක කැඳෙව්වහම අර ටිකට ආයි වගකීම්ුත්තේක් නැතිනම් ඊට පස්සේ ආයි ඒක එහෙම පාස් වෙනවා. මෙතුමාලා මෙතුමියලා වගේ කියන්න ඕනේ නැති වෙයි. නමුත් ඒ හිටපු කොමසාරි ජෙනරාල් හරි වෙනත් නිලධාරියෙක් හරි අමාත්‍යාංශ ලේකම් හරි කවුරු හරි කෙනා මේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව හරි මොකක් හරි ඒක අපි කොහොමද කෝපයක විදිහට අවසන් එක report එකක් තියන්නේ වාර්තාව ඒකයි මට හිතෙන්නේ කරු සභාපතිතුමා මෙහෙමයි දැන් අපි එකක් ඒක මොකක් හරි ඉවර කරලා යමු මන්ත්‍රීතුමා නැත්නම් කාට හරි අදහසක් තියෙනවා නම් මේක මේ කෝපා කමිටුව මීට පෙරත් කෝපා කමිටුවට ආවා මෙහෙම ප්‍රශ්න කරනවා නිකන් මේක සංදර්ශන විතරයි වගේ කියලා නම් එහෙම අදහසක් තියෙනවා නම් ඒවත් චුට්ටක් වෙනස් කරගන්න වෙයි. මේ මෙතනින් එහාට මේ කෝපා කමිටුව මේ ගත්තු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ ප්‍රශ්න කරන්න ඒක නිසා.
ඒක නිසා එහෙම මොන හරි අදහසකින් නම් ඉන්නේ ඒවත් ටුට්ටක් වෙනස් කරගෙන ඔබතුමාලා පැත්තෙන් ආයතන පැත්තෙන් මේ මෙදිහත් වීම කරගමු. මේ 2019 නෙමේ නියෝගය දුන්නේ. අපි අද ඉන්නේ 2025. ඒතකොට අවුරුදු 6ක් නේ. අවුරුදු 6කට ආසන්නයි. දැන් අවුරුදු 6ක් තුලත් ක්‍රියාමාර්ගයේ විනය ක්‍රියාමාර්ගයක් ගත්තේ විනය ක්‍රියාමාර්ගයක් නැත්තම් මේ කමිටුවේ මේ පරීක්ෂණ වල ඇති වැඩේ මොකක්ද? ඵලය මොකක්ද ඒක තමයි. විගණකාධිපති කෙනෙක් ඉඳලා ඇති වැඩේ මොකද්ද? ඒ කියන්නේ අපි අසාර්ථකයි කියන එක නෙමෙයි කියන්නේ. ඒ එතුමන්ලගේ අසාර්ථකත්වයේ කෝක වේදත් අපි අත් අසාර්ථකයි. ඒක නිසා මේකට මේ හැමදාම කියන මේ උත්තරේ පිළි අරගෙන නම් මම නම් මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද හැමදාම මේ උත්තරේම තමයි දෙන්නේ. මමත් දැන් අවුරුදු 20ක් විතර මේකේ දිනුවා. හැමදාම ওই උත්තරේම තමයි හැමදාම කියන්නේ ඇවිල්ලා. ඉතින් මේකට හැමදාම කියන මේ උත්තරේම පිළිගන්න නම් අපි මෙතන ඉඳලා වැඩක් නැහැ. විගණකාධිපතිතුමා මේකට සම්බන්ධ නිලධාරීන් සමහරට මේ වෙනකොට රිටයර් වෙලත් ඇති. දන්නේ නැහැ. ඉතින් එතුමන්ලගෙම තමයි අහන්න ඕනේ. එතකොට ඔබතුමන්ලාට කියන්න පුළුවන්ද මේකට සම්බන්ධ නිලධාරී කී දෙනෙක් තාම ඉන්නවද කියලා මේක ඇතුලේ? සේවය කරනවද කියලා? දැනට ඉන්න පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව දැන් මම ඉන්වෙස්ටිගේෂන් බාර දීලා CID එක, බ්‍රයිබරි එක සහ පෝට් බියුරෝ එක හරහා ඉන්ක්වයරි කරලා දැන්ට නිලධාරීන් 4 දෙනෙක් ඉන්ටර්ඩික් කරලා තියෙනවා. ඊට අමතරව මේ බ්‍රයිබරි එක විසින් ඉල්ලා තියෙන පරණ නිලධාරීන්ගේ තොරතුරු සියල්ල මම මේ වෙනකොට බ්‍රයිබරි එකට ලබා දීලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා මේ පෝට් බියුරෝ එකේ වංචා විමර්ශනයකින් යන පරීක්ෂණයකට අදාළව ඒකට අදාළ සියලුම නිලධාරීන්ගේ තොරතුරු මම පෝට් බියුරෝ එකට ලබා දීලා තියෙනවා. ඒක ඔබතුමාට ඔය සිද්ධි විදියට කියා ගන්න බැරිද? දැන් මෙන්න මේ කාරණා 25 මෙන්න මේකට අදාළව මම මෙන්න මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. මේකට අදාළව මේ අපි ඉල්ලන්නේ ඒ වාර්තාවක්නේ. ඔව්. මම කියන්නේ අඩුම ගන්න මෙතනට එනකොට දැන් ඔබතුමා ඔය දීපු උත්තරේ දැන් බයිබලි එකට හරි මොනවා ක්‍රියාමාර්ගයක් ගත්තා නම් විනය ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ඔබතුමා හරියට මෙතනට එනකොට හදාගෙන එන්න ඕන මෙන්න මේ කාරණේට අදාළව මම මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්නේ නැති වෙයි. හැබැයි දැන් නිකන් මොකුත් නැතුවනේ මේ එන්නේ. ඔව්. නමුත් මේකේ ඇත්තට මේ කාරණා 25ට අදාළ කරුණු තමයි මේකේ ඉස්සරහදී මේ අනිත් කමිටුවල කියන්නේ 2020 21 22 23 කියන මේවාක යටතේ මේ ඉස්සරහට සාකච්ඡා වෙන කරුණු සර්ජනතුමා මම නැවත යන හින්දා මේ කියන්නේ දැන් කරුණු 25 ඉදිරියට තියෙන බව ඇත්ත. ඒ අවසන් නොවෙච්ච නිසානේ. නමුත් 2019 කරුණු 25 සලකා බලලා නිර්දේශයක් දීලා තියෙනවානේ. ඒතකොට මම හිතන්නේ ඔබත් රජයේ ඉහළ නිලධාරියෙක් නිසා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් නිසා එතකොට යම් නියෝගයක් හෝ නිර්දේශයක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව දැන් ඔබතුමාලා යටත් පහළ නිලධාරීට පොඩි හරි ඇක්ෂන් එකක් ගත්තොත් ඒක ක්‍රියා අඩු ගන්න නිදහසට කරනා විමසීමක් හරි ගහලා ලියුමක් දානවනේ පර්සනල් ෆයිල් එකට. එතකොට දැන් මේ කවුරු හරි ඉන්න එපා මේක ඊළඟ ඉරාකයෙන් කවුද අමාත්‍යාංශ ලේකම් කරේ නැත්තම් එතකොට දැන් කවුද එතන යහට විනිශ්චයක් නැහැ. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා අවුලකුත් නැතුව රිටයර් වෙලා පහසුකම් ටිකක් අරන් ගෙදර යනවා. එතකොට රජයට සහ රාජ්‍යයට වෙන්න ඕන ඩැමේජ් එක සහ ලාභය සහ අඩු ගන්න ඒකට වගවීමවත් කොහෙවත් සටහන් වෙලත් නැහැ. එතකොට රාජ්‍යයක් එහෙම යන්න බෑනේ. ඉතින් අන්න ඒ මම කියන්නේ ඔබත් රාජ්‍ය සේවකෙක් අපි මේකට වගකිය යුතු කෙනෙක්. අපි හෙට නැතත් අපි හදන්න ඕන තැන ඒක කියන එක වෙනුවෙන් මේ පෙනී ඉන්නේ. අනේ නිසා මේකට විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව මම නැවතත් සභාපතිතුමා අවධානය යොමු කරන්නේ කවුද වගකිය යුත්තේ යා පිළිබඳව අපි මොකක් හරි මේකේ වාර්තා කිරීමක් කරනවද එහෙම නැත්නම් කොතනද කියන එක. ඔව් දැන් සභාපතිතුමා මෙහෙම ගැටලුවක් තියෙන. දැන් අතරම ගත්තොත් දැන් ඔබතුමා කියවනේ 4 දෙනෙක් ඉන්ටර්ඩික් කරා කියලා. ඒ ඉන්ටර්ඩික් කරපු 4 දෙනා අර කියන කාරණා 25ට අදාළව මොන හරි අදාළ කෙනෙක්ද? ඔව්. ඒතකොට දැන් මීට පෙරහනකොට දැන් මොකවත් ඔය තොරතුරු නෑ මම ඒක තමයි ඔබතුමාට කිව්වේ මේකේ ඉස්සරහට දැන් සාකච්ඡා වෙන කරුණු මේ 25 තියෙන කරුණු තියෙනවා. ඒත් කියන්න මේ කාරණා 25ට අදාළව මොනවා හරි පරීක්ෂණයක් කරලාද අර 4 දෙනා ඉන්ටර්ඩික් උනේ? ඔව්. ඒකේ එක කාරණයක් සම්බන්ධයෙන්. එක කාරණයක් සම්බන්ධයෙන් 4 දෙනෙක් ඉන්ටර්ඩික් වුණා. මොකක්ද ඒ කාරණේ? ගරු මන්ත්‍රීතුමා පොඩි බාධා කිරීමක්.
දැන් මේක මේ අල්ලස් කමිෂන් එකේ හරි නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි පරීක්ෂණයක් කරලා එහෙම කරන්න කියන එක නෙවෙයි මේ කිව්වේ. ඒ කිව්වේ වෙනම කාරණා. අය අපරාධමය මොකක් හරි කාරණාවක් තියෙනවා නම් ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. හැබැයි මෙතන නිශ්චිතවම කියලා තියෙන්නේ මේ විනය කටයුත්තක් කරන්න කියලා. ඔබතුමාගේ යටතේ ඉන්න නිලධාරීන් මොකක් හරි මේකට සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා මූලික පරීක්ෂණයක් කරලා එහෙම කරපු පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පරීක්ෂණයේදී හඳුනාගත්තා නම් ඒ පුද්ගලයන්ට විරුද්ධව කුමන ඇක්ෂන් එකක්ද ගත්තේ කියලා කියන්නේ. අර අපරාධ පරීක්ෂණ කරන ඒවා වෙනම කතාවක්. දැන් ඒකෙන් චූදිතව වෙන පුද්ගලයා මේට විනය පරීක්ෂණ කරන එක වෙනම කතාවක්. ඒක වෙනම දඬුවම දෙන එක වෙනම කතාවක්. හැබැයි ඒක නෙවෙයි මේ අදහස් කරන්නේ. මේ අදහස් කරන්නේ මූලික පරීක්ෂණ තියලා අපේ රටේ තියෙන රාජ්‍ය නිලධාරීන්ට අදාළ වෙන ආයතන සංග්‍රහයේ මූල්‍ය මේ විනයකාරී ප්‍රතිපාටිය අනුව සිදු කළ යුතු කාරණාව. මේ දෙකක්. ඒතකොට මේ අපි අහන්නේ එහෙම මූලික පරීක්ෂණ කී දෙනෙකුට මේ කාරණා 25 ඇතුලේ කරාද ඒගොල්ලන්ගේ කාටද දඬුවම දුන්නේ? නිශ්චිත පිළිතුරක් ඕනේ ඒකට. අපිට ඒක කෙටියෙන් පැහැදිලි වුණා නම් ඇති නේද? ඒතකොට ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. නෑ නිශ්චිතයිනේ 25න් එක කාරණයකට 4 දිනක් ඉන්ටර්ඩික් වෙලා තියෙනවා. ඒ අල්ලස් එකකින් කරපු දේවල් ඒක තමයි. ඒව හරියට නිරවුල කියන්න කියලා මේ කියන්නේ. විගණකාධිපතිතුමා මීට පෙර මේ කාරණාව සම්බන්ධව කෝපා කමිටුවට කැඳවලා තියෙනවද මේ ගැන? කැඳවලා තියෙනවා. කෝපා නියෝගයක්. කෝපා නියෝගය ගැන තමයි ප්‍රශ්න කරන්නේ. ඒ නියෝග ගන්න කාලේ මෙතුමාමද මෙතෙන්ට පැමිණියේ? නෑ මෙතුමා දැන් ගරු සභාපතිතුමා කමිෂනර් වෙන වැඩ බාර ගන්නකොට ඉස්සෙල්ලා තිබිච්ච දේවල් එතනින් අතහැරලා දානවද නැත්නම් එතනින් ඉස්සෙල්ලා රාජ්‍ය නිලධාරීන්ට කන්ටිනියුෂන් එකක් තියෙනවා. එතකොටම කෝප නියෝග විගණන නියුසුම් කියලා ඉස්සෙල්ලම් බලන්න ඕනේ මේ දෙක. කෝප නියෝග මොනවද PDS ඊට පස්සේ විගණන නියුසුම් මොනවද තියෙන්නේ ආයතන සම්බන්ධව. ඒක තමයි ආයතන වැඩ බාර ගැනීම පළවෙනි කාර්යයක් ගණන් මේ දැන්. ඔබතුමා මතු කරපු කාරණේ වැදගත්. ඒතකොට දැන් මම හිතන්නේ හිටපු කොමසාරිස් ජනරාල්තුමාගෙන් පස්සේ වත්මන් ඔබතුමානේ වැඩ බාරගන්නේ. එතකොට මේ සෙක්ෂන් දෙක ගැන ඔබතුමා රිපෝට් මොකක් හරි අධ්‍යයනයකින් එක්කද වැඩ බාරගෙන ඉස්සරහට ගියේ. අන්න එහෙමනම් ඒකට මොකද්ද වෙලා තින්නේ කියලා අපට කිව්වනම් කෙටි මේක අවසන්. ඇත්තෙම මම වැඩ බාරගත්තේ මේක ඒ වෙලාවේ ඇති වෙලා තිබිච්ච අර්බුදකාරී තත්ත්වයක් උඩ වහම ක්‍රියාත්මක වෙන පරිදි මාව පත් කරනු ලැබුවේ. එතකොට ඒ වෙලාවේ ඇවිල්ලා ඇත්තටම මට විසඳන්න තිබුණු බරපතල ගැටලුකාරී කීපයක් තිබුණා. ඒ කියන්නේ රටේ ඒ වෙනකොට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව බරපතල අර්බුදයක තිබුණා. සහ වාහන මේ රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන් ඊ-මෝටරින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගැටලු උඩ තමයි විශේෂයෙන් මේ දෙක ක්‍රියාත්මක කරලා මේක ඉවර කරන්න කියන පදනම මත තමයි මාව පත් කරේ. ඇත්තම මට ඒ වෙලාවේ ලැබුණු තොරතුරු අනුව මම ක්‍රියාමාර්ග ගනිමින් මේ දෙක ඉස්සරහට හැකි ඉක්මනින් අවසන් කරන්නයි මගේ ඉලක්කය වුණේ. මොකද හේතුව මේක පද්ධතිය ගොඩනගන්න නැතුව අපිට කිසිම දෙයක් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක. ඒ කියන්නේ 1996 ඇති කරපු වාහන ලියාපදිංචි පද්ධතියක් අපි ගාව තියෙන්නේ. එතකොට මේක ඇතුලේ කිසිදු ආරක්ෂක ක්‍රියාමාර්ග විධිවිධාන මේ සෑහීමකටපත් වෙන ආකාරයේ මොනම දෙයක්වත් අප්ඩේට් එකක් වෙලා නැති පද්ධතියක් තිබුණේ. එතකොට මේක බාර අරගෙන මම ඊළඟට වහාම කරේ සර්ට් එක ආයතනය ගෙනල්ලා මේකේ පද්ධති විගණනයක් කරලා පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන ඒකට වෙනම ලොගින් වදින්න පුළුවන් සිස්ටම් එකක් ඇති කරලා ඒක උඩ ආවරණයක් ඇති කරලා ඊට පස්සේ කිසිමුදු පුද්ගලයෙකුට ඇතුළු වීම පිටවීම සටහන් වෙන ආකාරයකට මේ පද්ධතිය මේ කළමනාකරණය කරන්න ලෑස්ති කරපු එක. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ ඒ තිබ්බ කරුණුත් එක්ක මට සමහර කරුණු මග ඇරුණා මං නෑ කියන්නේ. කරු සභාපතිතුමා හරි නිරවුල්නේ බාර ගන්නකොට දැන් මේ මෙතුමාගේ පැත්තනොත් ආව ඔබතුමා ආයතනේ බාර ගන්නකොට අර විගණන විමසුම් සහ ඒ ක්‍රියාමාර්ගයට ඔබ දැනුවත් වෙනවා. ඔබතුමා මේ තෙන්ද එනකොට පුරප්පාඩු වෙලා තිබ්බේ නෑනේ මේකේ. ඔබතුමා ඔය තනතුරට එනකොට මේ ඔය තනතුර පුරප්පාඩු වෙලා තිබ්බද? නෑ තනතුර පුරප්පාඩු වෙලා තිබුණේ නැහැ. නමුත් මාව දාන්න කෙනා හිටියානේ. ඔව්. නිල විදිහට වැඩ බාරගත්තේ. මම වැඩ බාර ගන්නකොට එතුමා ගිහිල්ලා. වැඩ බාර ගන්නකොට මම ඇවිල්ලා වැඩ බාර ගන්නකොට. ඒ කොපමණ කාලයක් වගේද? දැන් 2022 අගෝස්තු 3 තමයි මම වැඩ බාරගත්තේ. සාරිස්තුමා ගිහිල්ලා කොපමණ කාලයක් ඇතුළතද ඔබතුමා වැඩ බාරගත්තේ? දවස් දෙකක් වගේ ඇතුළත. දවස් දෙකයිනේ. එතකොට අර කියන කාරණා ටික ඔබතුමා සතුර එන්න ඕනේ. ඔබතුමා නැවත ඇවිල්ලා ඔබතුමාට වගකීම් ටික පවරන්න ඕනේ. පවරන්න එපයි. නෑ. එහෙම ක්‍රියාවලියක් නැද්ද ඔබතුමාලගේ ආයතනේ? නෑ එහෙම ක්‍රියාවලියක් සිද්ධ වුණේ නෑ.
නම කියන්නේ සාමාන්‍ය ක්‍රමවේද ගත්තට පස්සේ ආයත ඔබතුමා වගකිය යුතු රාජ්‍ය නිලධාරියෙක්. එතකොට ඔබතුමා මේ වගකීම බාර ගන්නකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න එපා. ආයතන ප්‍රධානී බාර ගන්නවද? ස්ථාන මාරුවීමක් ලැබලා යද්දී නැවත අලුතෙන් පැමිණෙන රාජ්‍ය නිලධාරිතුමාට ප්‍රධාන නිලධාරිතුමාට ඒ සියලු තොරතුරු ටික සපයන්න ඕන. ඒ කියන්නේ අඛණ්ඩතාවයක් තියාගන්න ඕනේ ආයතන ඇතුලේ. ඒතර එහෙම ක්‍රියාවලියක් උනේ නැද්ද මේ ආයතන? නෑ. ඒක සාමාන්‍ය ස්වභාවයද ඔබේ ආයතන? නෑ ඒක සාමාන්‍ය ස්වභාවය නෙවෙයි. ඒක නමුත් ඇත්තටම මේ ගුණ හොයාගත්තෙත් මම ඉතාමත් අපහසුයෙන් සමහර ඒවාට උත්තර බඳින්න උත්තර හදන්න තොරතුරු හොයාගන්න ගුණ හොයාගත්තෙත් අපහසුතාවයක්. ඒ කියන්නේ ඒකේ කලමනාකරණය පිළිබඳ ඇතුලේ බරපතල ගැටලු තිබුණා. කරු සභාපතිතුමා නිරාකරණය කරලා තියෙනවා. නැති නිලධාරීන්ට විරුද්ධව ගත්ත ඇක්ෂන් එක මොකද්ද? ඔය කියන තොරතුරු ඔබතුමාට දැන් හම්බුනේ නෑනේ. ඔබතුමා බොහොම අමාරුවෙන් දැන් ඔය මේ කුමන හෝ හේතුවකින් කොහොම හරි අරන් තියෙනවනේ. ඒකට ඇයි එහෙම නිලධාරීන් මේක ඇතුලේ ඉන්නවා නම් ඒ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න බැරි? දැන් මේ ආයතනයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඒකනේ. මේ තොරතුරු නැති වෙනවා, ෆයිල් නැති වෙනවා, අවශ්‍ය උඩ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් නේ මේ ආයතනය තුළ තියෙන්නේ. මේක මෙයා දිගින් දිගටම සිදුවෙන කාරණාවක්. ඔබතුමා වැඩ බාර ගන්නකොට නියෝජ්‍ය කොමසාරිස් සිටියේ කවුද? කොමසාරිස්වරු 5 දෙනෙක් හිටියා. 5 දෙනෙක් හිටියා. දැන් මේ 5 දෙනාගෙන් මෙතන කවුරු හරි ඉන්නවද? නැහැ. මෙතන කවුරුවත් නැහැ. නැහැ. ස්ථාන මාරු වෙලා ගිහිල්ලා. මේ මන්ත්‍රීතුමා චූට්ටක් මෙන්න මේ අර නැවතත් විගණකාධිපතිතුමා මතු කරපු කාරණේ අපි දැන් මේ සාකච්ඡාව වෙමින් තියෙන මෙන්න මේකට කෙටි කියලා මම මේ නැවත කියන්නේ මේකේ අර සිදුක කරුණු 25ක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයන් හා එම කටයුතු වලට වගකිය යුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ගයන් ඇතුළු වර්තමාන තත්ත්වයන් වෙන්වෙන් වශයෙන් සඳහන් කළ වාර්තාවක් කාර්ය සභාවෙත ඉදිරිපත් කිරීම. එතකොට දැන් ඔබතුමාලා අද එන්න කලින් මේක දන්නවනේ. එතකොට මොකක් හරි ඒ පිළිබඳව සකස් කළ වාර්තාවක් හෝ තියෙනවද අද මෙතනට ඉදිරිපත් කරන්න ලිඛිතව හෝ වාචිකව? එහෙම නැත්නම් ඒ සඳහා ඔබතුමාලගේ තිබිච්ච සූදානම දැන් මේ අපි සාමාන්‍යයෙන් දන්නවනේ කෝපයකින් කැඳෙව්වට පස්සේ සාමාන්‍යයෙන් දවස් 2-3ක් අපි ප්‍රැක්ටිස් කරනවානේ ඩිපාර්ට්මන්ට් එකක් ඕනම එකක් මේක බේස් කරගෙන. එතකොට දැන් ඔබතුමාලා දෙපාර්තමේන්තුවක් විදිහට මේ නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද දවසේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ආපු පිළිතුර අපට පොඩ්ඩක් කියන්න. මේ අනිත් එක මේ ඔබතුමා කලින් හිටපු කොමසාරිස්තුමා ස්ථාන මාරුවීම් ලැබලා ගියා. නැවත ඇවිල්ලා ආයතනයේ තිබුණු බඩු බාහිරාදිය නීත්‍ය අනුකූල බාර දීලා ස්ථාන මාරුවීම් ලැබුවේ නැහැ කියලා ඔබතුමා ඉහළට දැනුම් දීමක් කරාද? නැහැ සභාපතිතුමා. ඒක සාමාන්‍ය ක්‍රමවේදයනේ. ඔව්. බරපතල ප්‍රශ්න ටිකක් හොඳයි මේ ඒ කියන්නේ මේ ආරම්භයේම දැන් මේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි මම කියන්නේ ඔබතුමාලා අපහසුතාවයටපත් කරන්න නෙමෙයි. මේ ආයතනයක් විදිහට ගත්තම ඔබතුමාලගේ ආයතන නෙමෙයි ගමේ තියෙන කුඩාම ආයතනේ. අපි ගත්තොත් ග්‍රාම නිලධාරිතුමන්ගේ එක කියන්නේ ගමේ තියෙන කුංචිම එකකේ එතුමන් ස්ථාන මාරුවීම් ලැබලා යද්දිත් අලුතෙන් එන ග්‍රාම නිලධාරිතුමාට වැඩ ටික පවරලා යන්නේ. තමන් පරිහරණය කරපු බඩු ටික බාර දීලා යන්නේ. ඒක වෙන්නේ නැත්තම් මෝටර රථ දෙපාර්තමේන්තුවේ. ඒතර මෙතනින් එහාට මොනවද අපි කතා කරන්නේ? ඔබතුමා ඊටාම මේ වැදගත් වගකීමක් ඉෂ්ට කරන නිලධාරියෙක්. ඔබතුමා ජනාධිපති ලේකම්තුමාට හරි මේක දැනුම් දෙන්න ඉපැයි. ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දැන් අපි අද මෙතන කතා කරත් ඇත්තටම ප්‍රශ්නිකුත් තියෙනවා. දැන් අමාත්‍යාංශ ලේකම්තුමා නැතුව මේ සාකච්ඡාව මේ මෙතනින් එහාට මොකද දැන් මේකේ අවසාන තීරණ ගන්න ඕන සභාපතිතුමා අමාත්‍යාංශ ලේකම්තුමා ගණන් තැබීම නිලධාරිය සහ වෙන ඒ නිසා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මම මේ දැන් විගණකතුමා දැන් මේ පළවෙනි දෙකේ එකේ මේ අවසාන මේ කාරණේ මෙතන යහට යන්න නම් එක්කෝ වගකීමෙන් කටයුතු වෙලා නැහැ කියලා වාර්තා වෙන්න ඕන නේද? ලේකම්තුමා විතරක් නෙවෙයි දැන් සභාපතිතුමා දැන් මෙතන අපි ඉස්සරහට කතා කරා පොදු පිළිතුරනේ මේ එන්නේ. කිසිදු සූදානමකින් ඇවිල්ලා නැහැ. නිකන් ඔහේ ඇවිල්ලා දැන් අහනකොට ඒකට අදාළව ෆයිල් නැහැ, තිබ්බේ නැහැ, හොයාගත්තේ නැහැ වගේ උත්තර නම් අපට හම්බ වෙන්නේ. මේ වගේ සාකච්ඡාවක් කරලා තේරුමක් නැහැ. මට නිකන් යෝජනාව තියෙන්නේ මෙතුමන්ලට ගිහිල්ලා දැන් සතියක වගේ කාලයක් දීලා අඩුම ගානේ මේකට අදාළ කරන තොරතුරු ටික ඉස්සෙල්ලා එකතු කරලා හරියට මෙතනට එන්න කියන්නේ. නැත්නම් මේවත් එක්ක හැල්ලු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම බලාගෙන ඉන්නවා රාජ්‍ය නිලධාරීන් ඔබතුමාලට වඩා පහළ රාජ්‍ය නිලධාරීන්ට ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග ඔබතුමාලා දන්නවනේ. කියන්නේ මේ වැඩ බාර ගන්නකොට අර පසුගිය එක්කෙනාගේ දේවල් බාර ගන්න නැහැ කියන එක ඔබතුමාගෙන් එනවා කියන්නේ විහිළුවක්.
රාජ්‍ය සේවය ඇතුළේ මම දන්නේ අපිට තියෙන විහිළුවක් ඒක. ඒ නිසා මේ ඒක මට තියෙන යෝජනාව කාලයක් දීලා මේ සතියක විතර දීලා මෙතුමන්ලට ගිහිල්ලා ওই ටික ලෑස්ති කරගෙන ඉන්න කියන්නේ අපි අපේ කාලෙත් ඉවරයි රටේ කාලෙත් ඉවරයි එතුමන්ලගේ කාලෙත් ඉවරයි මේක අපරාධයක්. සභාපතිතුමා අනිත් එක අපිට දැන් මෙතුමා වැඩ බාරගත් මෙතුමාට කලින් හිටපු කොමසාරිස් ජෙනරාල් තුමත් අපිට කැඳව ගන්න පුළුවන් නම් ඊළඟ අවස්ථාවේදී මම හිතන්නේ අපිට මේ පළදායි සාකච්ඡාවක් නම් මෙතන අපි එකතන කරගෙන එකක් තියෙනවා. නෑ මේක ඇතුලේ සාකච්ඡාවේ යද්දී අපට තේරෙන්නේ ආයතන ඇතුලේ තම තමන්ගේ වගකීම් කොටස නිලධාරි විදියට ඉෂ්ට වෙන්නේ නැහැ කියන එකක් පැහැදිලි. මෙතනින් එහාට මේක ගෙනියන්න බෑ වගකීම් ඉෂ්ට කරන්න බැදිලා නැත්තම්. හරි? ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. හැමදාම කෝපා කමිටු තිබුවා වගේ නෙමෙයි මේක අපේ ගර්මන්ත්‍රීතුමා කිව්වා වගේම මම කියන ඔබතුමා අපි නැවත කියන ඔබතුමාලා පහතරපත් කරන්න නෙමෙයි. මේක විධිමත් කරගන්න ඕන. මේක රටක් නේ? මේක රටක තිබුණු වැදගත් ආයතනයක්. හැබැයි ඒක එතනින් පහළට වැටිලා තියෙන්නේ. ඒතර මේ වැටුනේ සමාජයේ බලාගෙන හිටීමේ දේශපාලකයා කියන එකනේ ඇඟිල්ල දික් කරේ. දේශපාලකයාට තියෙන ලොකු කොටසක් මේකේ. හැබැයි නිලධාරි විදියට අපිත් රජයේ නිලධාරියෙක් විදියට වැඩ කරපු අය. අපි හැමෝටම තියෙනවනේ මේකේ කොටසක්. ඒක දැන් විග්‍රහයෙන් මේක මේ සමාජයට යනවනේ ඊට නරක අදහසක්. උත්තරනේ මෙතන සභාවෙන් කවුරු හරි කාගෙන් හරි ඇහුවොත් කොමසාරිස්තුමා හැර වෙන කෙනෙකුගෙන් ඇහුවොත් මේ සිදුවීම් මේ කාරණා 25ට අදාළව ගතපු ක්‍රියාමාර්ග මේ කාරණා 25 පිළිබඳ විග්‍රහයක් ආයතන තියෙන දැවුවොත් මම විශ්වාස කරන කාටවත් නැහැ කියලා. මේක මහජනයා බලාගෙන ඉන්නවා. මේක මුළු රටටම මේ විකාශනය වෙනවා. මේක සරල නේ. මේක ඇතුලේ ඊට පස්සේ තියෙන කාරණා ටික බිලියන ගණනින් තියෙන්නේ මේ ගනුදෙනු පිළිබඳ. ඒවට උත්තර නැහැ නේ. ඉතින් මේ ආරම්භයෙන් මෙහෙමනම්. නිසා මම හිතන්නේ මේ සාකච්ඡාව මෙතනින් යට කරලා මේ වැඩක් තියෙනවා කියලා. ඒ කාරණා 25 හරි මොනවා හරි දැන් තියෙනවද ඩොකියුමන්ට් අතර? තියෙනවා. සභාපතිතුමා ඒ වගේම මේ ඔව් සභාපතිතුමා දැන් ඒ වගේම අපිට පේන මෙතන ඉස්සරහට තියෙන හැම කරුණක්ම ගත්තාම මේ කිසිම එකකට මෙයාලා කිසිම වார்த்தාවක් ඉදිරිපත් කරලා නැහැ මේ වෙලේ. එතකොට අපි තවදුරටත් මේක ඉස්සරහට කරගෙන යනවා කියන ගැටලුවක් වෙනවා නේද? ඒ කියන්නේ මේ වාර්තාව අධ්‍යයනය කරද්දී අපට පේන්නේ මෝටර රථ දෙපාර්තමේන්තුව මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය හැලු කරලා තියෙන්නේ. කෝපා කමිටුව කියන්නේ ව්‍යවස්ථාදායක එක කොටසක්. ව්‍යවස්ථාදායකේ ගනු ලබන තීන්දුව తీරන ක්‍රියාත්මක නොකිරීම කියලා කියන්නේ බරපතල තත්ත්වයක්. മന്ത്രിවරු නොම ගෑවලා තියෙනවා, කමිටුව නොම ගෑවලා තියෙනවා, රට නොම ගෑවලා, ආයතනයේ ඉහළ නිලධාරීන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් මේ සියල්ල නොම ගෑවලා නැති. නොම ගෑවන එකක් දැන්. ඊටමත් සැලසුම් සාගත සභාපතිතුමා දැන් මේකේ පහළ නිලධාරීන් රැක ගැනීම සඳහා වෙන මෙහෙයුමක් මේ යන්නේ. සභාපතිතුමා දැන් කොමසාරිස් ජෙනරාල්තුමා හැර මේ සම්බන්ධයෙන් දැන් අපි මේ තාම නිශ්චිත තැනකන ඉන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් නොගැනීමට අදාළව අපේ මෙතන ඉන්න නිලධාරි මණ්ඩලයේ මේ අනිකුත් සෙසු නිලධාරීන් අතර ඊට අදාළ වගකිව යුතු සහ ප්‍රොටෝකෝල් එක අනුව තව කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. මේ පිළිබඳ කරුණු දක්වන්න නිකන් මේක ඔබතුම මේ අපි මතු කරනවා වගේ දිගට යන්න බැරි වෙයි මේ වගකීමක් නොමැතිවිකම නිසා. නමුත් අදහසක් තව තියෙනවා නම් එකතු කරොත් වැදගත් නේ. ඔව්. මේ සම්බන්ධයෙන් දන්න මෙහෙම කරුණු 25ක් සම්බන්ධ විගණන යොමුසුමක් ආවා. නීති නිලධාරීන් ඉන්නවා. මේක ආයතන ඇතුලේ කාලයක් වැඩ කරපු නිලධාරීන් ඉන්නවා. මොන හරි අදහසක් තියෙනවා අපිට පුළුවන් කමිටු ඉදිරිපත් කරන්න. මේ ගැන සාකච්ඡාවක් කරා. එහෙම නැත්නම් මොනවා හරි මේකක් රටට යනවනේ නරක එකක්. ඒක වළක්ව ගන්න හරි අපි උත්සාහයක් දරන්න ඕනනේ. මේ සම්බන්ධව මීට පෙර කෝපා කමිටුවට ආපු නිලධාරීන් නැති ඒගොල්ලන්ට හරි ඒක ගැන මේ අදහසක් ප්‍රකාශ කරන්න තියනවා නම් උතරයක් දෙනා ඉන්නේ අලුතෙන් ආපු නිලධාරීන් පළවෙනි කෝප් එක මේ සහභාගී වෙන. ඔබතුමා සහභාගී වෙනත් පළවෙනි කෝප් එක. සහභාගී වෙන කෝපා ප්‍රමාණය නෙවෙයි මේ තිබෙන්නේ මෙතන අත්ත ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාලා ඔය ෆයිල් එක තොරතුරු කිව්වා. දැන් අර එතුමිය කතා කරලා කිව්වා මෙන්න මේ දවසේ ඉදිරිපත් කරලා තියෙනවා විගණකාධිපතිතුමාට සහ මේ අපේ ලේකම්තුමියට වාර්තා ටික ඉදිරිපත් කරලා තියෙනවා. ලේකම්තුමියටත් ඒ වාර්තා ටික හම්බ වෙලා නැත්නම් විගණකාධිපතිතුමාටත් ඒ වාර්තා ටික හම්බ වෙලා නැත්නම් අපිට සාධාරණ සැකයක් තියෙනවා. ওই ෆයිල් එක ඕගොල්ලෝ එනකොට හදපු ෆයිල් එකක් කියලා. ඔය දැන් අදත් අපිට ලිපියක් ලැබුණානේ. උතන්ට එනකොට ගේන්න හදපු ෆයිල් එක අඩුම ලියුම ආව නම් මොයේ තැන් දෙකකින් අදත් අපිට ලිපියක් ලැබුණා. එක තැනක තියෙන්න එපයි. තැන් දෙකකින් එක තැනක තියෙන්න ඕන. ඒතර දැන් ලේකම්තුමියත් සනාථ කරනවා ලේකම්තුමියට ওই වාර්තා එකක්වත් ආවේ නැහැ කියලා. ඒ වගේම විගණකාධිපතිතුමා සනාථ කරන එතුමාට ওই වාර්තා එකක්වත් ආවේ නැහැ කියලා. ඒතර ඔබතුමාලා මොන ලේකම්ටද යවලා තියෙන්නේ? මොන විගණකාධිපතිය යවලා තියෙන්නේ? ඔය දැන් මේ ඒකේ മന്ത്രിතුමා අඩුම ගානේ කෝප් ලේකම් කාර්යාලයක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තමන්ගේ ෆයිල් එකේ තිබිලා ප්‍රමාණවත් නැහැනේ. විරෝධ මන්ත්‍රීතුමා තව කාරණයක් තියෙනවා. දැන් අද මේ කමිටුවට එන නිසාම
ඔබතුමන්ලා තුමියන්ලා කරපු යම් යම් වෙනස්කම්. එතකොට අපිට සාධාරණ ප්‍රශ්නයක් පැන නගිනවා අපිට. දැන් මේක ගත්තොත් ලියාපදිංචි සාති කිරීම අනුපිටිපත් නිකුත් කිරීම කියන කාරණා දාලා ලිපිය 2025 3.7 7 තමයි නිකුත් කරලා තියෙන්නේ. කියන්නේ අවුරුදු 4කට විතර පෙර ගතපු තීන්දුවකට දාලා ලිපිය නිකුත් කරන්නේ 7 වෙනිදා. ඒ කියන්නේ මේ මොනවා හරි කරලා මෙතනින් අද දවස ගෙවාගෙන යනවා මිසක් මේ රටේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ආයතනයක් විතර මැදිහත් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි මේ ලිපි වලින්. මේක ජයග්‍රහණයක්. මේක පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම අපි මේ ස්තුතියකුත් කරනවා මේක දැන් 7 වෙනිදා හරි මේ ලිපිය ගහපු එක සම්බන්ධයෙන්. හැබැයි ඒතකොට මේ සියලු දේන් පෙනී යන්නේ මේ ඇත්ත උවමනාවකින් මේ වැඩේට මැදිහත් වෙනවා කියලා නෙමෙයි. ඒ නිසා මම හිතන විදියට මේක අපි මේ සාකච්ඡාව අද දවසේ මෙතනින් එහාට කරලා තේරුමක් නැහැ. ඒ නිසා අපි ලේකම්තුමත් සම්බන්ධ කරගෙන ප්‍රධාන ගණන්දීම නිලධාරීතුමා විදියට අපි වෙන දවසක් කරමු. මේකේ කිසි ඉස්සරහට යන්න පුළුවන් සාකච්ඡාවක් නෙමෙයි. ඒ කියන්නේ ඊළඟ දවසෙත් අය මේ තව බලා ගන්න බැරි වුණා. නේ තොරතුරු හොයා ගන්න බැරි වුණා. මේ තියා ගන්න තැන් නැහැ. අස්ථානගත වෙලා ඒ උත්තර වැඩක් නැහැ. මොකද අවුරුදු 5කට කලින් මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා දැන් රටේ මේ සිදුවෙන දේවල් වලට. ජාවරම් වලට මේකේ මේ වාහන පාවිච්චි කරනවා, වාහන එකලස් කරපුවා. ප්‍රශ්න ගොඩාක් මැද්දේ මේ දැන් මේ තියෙන්නේ. ඉතින් මේකේ මේ සෑහෙන වංගු ගහන ඒවා දැන් මේක ASCII මේ බලනකොට සිදු වෙලා තියෙනවා. අපිට දැන් මේ රටේ පුරවැසියත් බියකින් ඉන්නවා. දැන් රටේ පුරවැසියගේ වාහන වලටත් වෙන අය මේ නම්බර්ස් දාලා වාහන මේ ලියාපදිංචි කරලාද එක වාහනයක අයිතිකාරයෝ දෙන්නෙක් පෙනී හිටිනවා. ඒතර ඒව කතා කරේ නැතුව මේ මූලික කාරණයක් අපි කතා කරේ. ඒකට කාටවත් උත්තරයක් නැහැ. එහෙනම් කතා කරන්න ප්‍රශ්න ගොඩයි. ඒක නිසා මේක නිවැරදි වෙන්නේ නැතුව මේ රටේ දැන් ජනතාව බලාපොරොත්තු වෙච්ච එකක් තියෙනවනේ. ඒ බලාපොරොත්තු වෙච්ච එකට අදාළව දැන් අපට තේරෙන්නේ සමහර ඒවා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අනුබල දෙනවද කියලා සමහර වෙලාවට අපට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සිදුවෙන ක්‍රියාවලිය හරහා. ගරු සභාපතිතුමනි දැන් මේ ඉදිරිපත් කරා මෙතුමිය විසින් මේ එවපු වාර්තාවේ පිටපත මේක ඇඩ්‍රස් කරලා තියෙන්නේ ලේකම් ගිණුම්කාරක සභාව 2019-11-4 උක්ත රැස්වීමේදී ලබා දෙන නියෝගය පරිදි පහත සඳහා කරුණට අදාළ වාර්තාව මේ සමග කාර්මිකව ඉදිරිපත් කරමි. ඊ මෝටර් ව්‍යාපෘතිය රියදුරු බලපත් සම්පාදනය රේකු සම්බන්ධතාවය. හැබැයි මේකේ කොහෙවත් නැහැ අර 25 කාරණා 25 සම්බන්ධයෙන් විනය කටයුතු කරලා දුන්න කටයුතු වාර්තාවක් අපිට මෙහාට දෙන්න කියලා කියපු නියෝගය සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග කිසි දෙයක් මේකේ නැහැ. ඇත්තටම මේක වාර්තාවක් නෙවෙයි. මේක නිකන් අපි දුන්න නියෝගයට කියපු කතාවක් විතරයි. ගත්ත ක්‍රියාමාර්ග ටිකක් ගැන කතා කරනවා. මිසක් මේක නිශ්චිතව එක එක කාරණා සම්බන්ධයෙන් දුන්න වාර්තා නෙවෙයි. මේක අපි බැහැර කරනවා මේක වාර්තාවක් නෙවෙයි. සහ මේකෙත් ඔබතුමන්ලට වාසිදායක වෙන ඒවා ටික අංගලා ඉතුරු කාරණා සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග ටික මොනවා හරි ටිකක් මේකේ ලියලා තියෙනවා. ඒතර මගේ මූලික ප්‍රශ්නය තමයි මේ කාරණා 25 සම්බන්ධයෙන් ඔබතුමාත් කිව්වා දැන් මේක ඉදිරි කාරණා වලටත් මේක ගොඩක් ඒවා ඉදිරිපත් වෙනවා කියලා. මේ ගත්ත කාරණා සම්බන්ධයෙන් අවුරුදු 6ක් තුල ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද කවුද ඒකට විරුද්ධව ඒ කාරණාවලදී යම්කිසි විනය දඬුවමකට ලක් වෙලා තියෙන්නේ. මොකද අවුරුදු 6ක් තිස්සේ කරන්න තරම් පරීක්ෂණයක් මේක ඇතුලේ නැහැ. බොහොම ලේසියෙන්ම මේ සමහර කාරණා ටික පරීක්ෂා කරන්න හැකියාව තියෙනවා. මොකද මේක ඇතුලේම වෙන පුද්ගලයෝ ආවේ නැහැ. මේක ඇතුලේම නේදාරින් තමයි සම්බන්ධ වුනේ. ඒතකොට සමහර රෙජිස්ට්‍රේෂන් කරලා තියෙනවා මේ පරණ වාහන චැසි අංක වලට අලුතින් එන්ටර් වෙලා තියෙනවා. ඊළඟට යම්කිසි ආකාරයක අතරමැද මේ රෙජිස්ට්‍රේෂන් නැතුව යම්කිසි බ්ලැන්ක් තිබිලා තියෙනවා යම්කිසි කාණ්ඩයක් ඒ කාණ්ඩය ඇතුළට පස්සේ ඇතුල් වෙලා තියෙනවා යම්කිසි අලුත් වාහන තොගයක්. ඒතකොට මේ වගේ කාරණා ගණනාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒතකොට මේ කාරණා සම්බන්ධයෙන් මේකේ ඇතුළෙම ඉන්න නිශ්චිත නිලධාරීන් කොට්ටාශයක් තමයි මේකට කටයුතු කරේ. ඒක උඩින් ආවේ නෑනේ ඉබේ පහත් වෙන දෙයක් නෙවෙයිනේ. ඒ නිසා අපිට ඕනේ මේ නිලධාරීන් හඳුනාගත්තද හඳුනාගෙන අවුරුදු 6ක් තිස්සේ ගත්ත විනය ක්‍රියාමාර්ග කුමක්ද? ඔන්න ඔය දෙකනේ අපි දැන් නියෝගය දුන්නේ. දැන් අවුරුදු 6ක් තිස්සේ ඒකට උත්තරයක් කියලා නෑනේ මේකේ. ඒතකොට අපි සලකනවා මේක ප්‍රමාණවත් අපි ඉල්ලපු වාර්තාවක් නෙවෙයි. ඊළඟට මේ විශේෂ වාර්තාවක් නිකුත් කළා තියෙනවා වාහන සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමාත් දන්නවා ඇති 2023 සැප්තැම්බර් 12. දැන් මේක සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?
ඕකෙත් ඉදිරියට මේක ඇතුලේ තියෙන ඒවා ඉස්සරහට පැහැදිලි කරන්න පුළුවන් මේ සභාපතිතුමා අපි ගත්ත ක්‍රියාමාර්ග මේකේ කියලා තියෙනවා. ඒකේ සමහර ඒවා තොරතුරු අපි හොයාගෙන තියෙනවා. ඒවා සමහර ඒවා නිවැරදි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔඩිට් එක හොයාගත්ත තොරතුරුයි අපි හොයාගත්ත තොරතුරුයි ගත්තාම පොඩි පරස්පරයක් තියෙනවා. ඒවා සමහර ඒවා නිවැරදි විය යුතුයි. ගොනුත් හොයාගෙන අපි කරුණු මේ වාර්තා කරගෙන ඒවා සකස් කරලා තියෙනවා. ඒවා ඔබතුමාට දෙන්න පුළුවන් ඉදිරියේදී. ඔව් එතකොට අපි දැන් මේකේ ඩ්‍රාෆ්ට් එකක් ඔබතුමාලට එවනවනේ සාමාන්‍යයෙන්. මේකට ගත කරලා තියෙනවා මම හිතන්නේ මාස 2ක් විතර වගේ උත්තර දෙන්නත් ගත කරා. ඔව්. ඇයි එතකොට ඔය කියන හොයාගත්ත කාරණා ටික ඒ ඩ්‍රාෆ්ට් එක ඇතුලේ උත්තර දෙනකොට කියන්න බැරි වුණේ. ඔව්. ඒක පසු කාලේන හොයාගත්ත තොරතුරුත් එක්ක තමයි යාත් කාලේන කරලා තියෙන්නේ මේ පිළිතුර කරු සභාපතිතුමනි. ඒක ඔක්කොම සාක්ෂි සාධකත් එක්කම හොයාගෙන තොරතුරු ටික තියෙනවා. ගුණුත් සමග. එතකොට මේ වාර්තාවේ නිර්දේශ කමිටු පත් කරලා කියලා තියෙන විමර්ශන පටන් ගත්ත කියලා අපිට වාර්තා කරලා තියෙනවා. ඒ විමර්ශන වල ප්‍රගතිය මොකද දන්නේ නැද වෙනකොට? කියන්නකෝ 2023 සැප්තැම්බර් 12 විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් කමිටුවේ සභාපතිවරයා විදියට කොමසාරිස් විමර්ශන විදියට මාව පත් කරලා තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා. අතරම මේ ගරු සභාපතිතුමනි අවස්ථා දෙකකදී විතර මොකද අපේ විමර්ශන කණ්ඩායම් විදියට ඉන්නේ ඇත්තටම විමර්ශනය කරන්න අපි පත් කරන්නේ දෙපාර්තමේන්තුවේ දැනට කටයුතු කරන නිලධාරීන් තමයි. එතකොට ඇත්තටම අර සාමාන්‍ය රාජකාරී වල නිරත වෙන ගමන් තමයි මේ විමර්ශන කාර්යයන් වල නිරත වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේකට අදාළ කමිටුව 2024 8/28 තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ අනුව මේ සියලුම වාහන 281ක් සම්බන්ධයෙන් මේකේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. මේ සියලුම වාහන අසාදු ලේඛන ගත කරලා තියෙනවා නැවත පැවරීම් කළ නොහැකි වන පරිදි. පොඩක් ඉන්න මම බාධාවක් කරනවා. 2023 සැප්තැම්බර් 12 නිකුත් කරපු වාර්තාවේ දුන්න නිර්දේශ ක්‍රියාත්මක කිරීම පටන් ගන්නේ 2024 අගෝස්තු මාසයේ. එතකොට සභාපතිතුමාලගේ කාර්යක්ෂමතාවය ඉස්සෙල්ලා කමිටුවක් පත් කළා. ඒ කමිටුවට පත් වෙච්ච නිලධාරීන් ස්ථාන මාරුවෙන් ගිහින් තියෙනවා. ඒතර දෙවෙනි මේ කමිටුව විදිහට තමයි මගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරලා තිබුණේ. ඒතර ඒ අනුව අපි මේ සියලු වාහන අසාදු ලේඛන ගත කරලා තියෙනවා. ඔබතුමා කවද්ද පත් උනේ? මම පත් උනේ 2024 ජනවාරි 10 කොමසාරිස් විමර්ශන වලට. ඒකලත් මාස 7ක් ගියා මේකේ තීන්දුව ගන්නනේ. තීන්දුව ගන්න නෙමෙයි. ඒ කියන්නේ මේකට අදාළ විමර්ශන වාර්තාව ඒ කියන්නේ ඒ දවස්වල හිටියා. ඒකට අදාළ කණ්ඩායමක් පත් කළා. ඒ නිලධාරීන් ස්ථාන මාරු ගියට පස්සේ තමයි මගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් වුණේ. තප්පරේ. දැන් මේ ඉස්සෙල්ලා කමිටුවක් පත් කරා. ඒ කට්ටිය ට්‍රාන්ස් ගියා කියලා කිව්වා. ඒ පත් කරපු කමිටුවෙන් දැන් කරපු මොකක් හරි විමර්ශන වාර්තාවක් තියෙනවද? එහෙම අතුරු වාර්තාවක් නම් 8 වෙනි මාසයේ අලුත් කමිටුවක් නම් පත් කරන්නේ. ඔව්. ඊට එතකොට 2023 එහෙනම් පත් කරානේ කමිටුවක්. ඒතර අවුරුද්දක කාලයක් කරපු පරීක්ෂණ වාර්තාවක් තියෙනවද මොකක් හරි? එහෙම අතුරු වාර්තාවක් නම් දීලා තිබුණේ නැහැ මේ සභාපතිතුමනි. අපි ඔබතුමානේ ප්‍රධාන නිලධාරියා. දැන් 2024 ජනවාරි මාසේ ඉඳලා ඔබතුමා එතන ඉන්නවනේ. ඔව් ඒ කියන්නේ එහෙම වාර්තාවක් දීලා තිබුණේ නැහැ. ඒක කාටද දීලා තිබුණේ නැහැ කියන්නේ. ඒ කමිටුවක් ඇත්තටම ලිඛිතව පත් කරලා විමර්ශනයක් කරන්න පත් කරා නම් ඒ කමිටුවට වාර්තාව දෙන්න ඕන දිනයකුත් අපි තීරණය කරනට ඉන්නේ. ඒතකොට ඒ කාලය තුල ඒගොල්ලෝ නොදී කියන ඒගොල්ලෝ රාජකාරිය පැහැර හැරලා තමයි ගිහිල්ලා දින මාරු වෙලා. රාජකාරිය පැහැර හැරෙනවා ඒගොල්ලෝ වෙටුප්පර්ධක දෙන්නත් බෑ රාජ්‍ය සේවයේ. රාජ්‍ය සේවයේ වෙටුප්පර්ධකයක් එහෙම දෙනකොට කාර්ය සාධනෙ හොඳ නෑ කියනවා ආයතන ප්‍රධානිය. එතකොට අනිවාර්යයෙන්ම කියනවා මෙයා පත් කර රාජකාරිය නිසිලෙස ඉටු කරා කියලා. එතකොට මෙයාට පවරව මූලික රාජකාරිය විමර්ශන රාජකාරිය පැහැර හැරලා ඒ නිලධාරිය වෙටුප්පර්ධකයක් දීලා මාරුලත් ගියා නම් සමහර විශ්‍රාමයක් ගියා නම් විශ්‍රාමයට උත් ගන්න වෙති ලොකු බරපතල වරදක් එයා කළා තියෙන්නේ. ඒකත් ඒ වගේම මේ කවුද නිලධාරිතුමා තව ප්‍රශ්නයක් මට නිකන් මෙතුමා කියද්දි දැන් අර විමර්ශන කොමසාරිස්තුමා කියද්දි දැන් විමර්ශනය කිරීම සඳහා පත් කරපු නිලධාරීන් ඩිපාර්ට්මන්ට් එකේම RME එකේම නිලධාරීන් මොකද? ඩිපාර්ට්මන්ට් එකේ ඔව්. එතකොට දැන් ඒකේ කොහොමද මේ එක රැකෙන්නේ දැන් දෙපාර්තමේන්තුව ඇතුළේ සිද්ධ වෙච්ච කාරණාවක් පිළිබඳ පරීක්ෂණයක් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ම පරීක්ෂණ සභාපතිතුමනි ඒක තමයි දැන් සමහර විමර්ශන සම්බන්ධයෙන් ඇත්තටම බාහිරින් කරනවා නම් හොඳයි කියන එක තමයි අපේ විමර්ශනයේ අපේ නිරීක්ෂණය විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී ඒ වගේ ගැටලු සහිත අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය වංචා ඒක කොමසාරිස්තුමා අපරාධ එච්චර එහෙට යන්න කලින් දැන් මේක ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ අදාළ ආයතනය. එතකොට අතිරේක ලේකම්තුමා දැන් දෙපාර්තමේන්තුව පිළිබඳවම නිලධාරීන්ට පරීක්ෂණයක් කරනවා නම් එතකොට අමාත්‍යාංශ ලේකම්වරයාගේ භූමිකාව තියෙනව නේද? අදාළ විධිමත් පරීක්ෂණ කණ්ඩායමක් හෝ මේකට අදාළ විමර්ශනයක පත් කිරීමක් කරන්න. නැත්නම් ඒක ඊට පස්සේ දැන් ඒ වාර්තා පිළිබඳව වුණත් ආය අපිට කෙනෙකුට බාහිර පාර්ශවයකට යන්න පුළුවන්නේ
අර හොරාගේ අම්මගෙන් පේනව හැවුවා වගේ වැඩක් අපි අර සාමාන්‍ය ජන ප්‍රවාදයේ තියෙන කතාවක් වගේ එකක් නේ දැන් මේ ඇහෙන්නේ අපිට. ඒ කියන්නේ මම කියන්නේ අඩු ගානේ අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී කණ්ඩායමක් හරි ඒක රාජ්‍ය පරිපාලනයේ මොකක් හරි විමර්ශන කණ්ඩායමකින් හරි වුණා නම් අපිට දෙන නිර්දේශය පිළිගන්න වෙනවනේ. ඒතකොට දැන් ඔබතුමාලා දුන්නත් ඩවුට් එකක් එක්ක තමයි මේක සාධාරණද මේ පරීක්ෂණේ හරිද කියන එක තියෙන්නේ. කලින් කමිටුවේ ස්ථාන මාරුවීම් ලැබලා ගියේ ඔබතුමා යටතේ කමිටුව පත් කරාට පස්සේද පෙරද? මම යටතේ කමිටුව පත් කරන්න පෙර තමයි ඒගොල්ලෝ ස්ථාන මාරුවීම් ගිහින් තියෙන්නේ. එතකොට ස්ථාන මාරුවීම් ලැබලා යන්නේ මොන ආයතනයටද? ඒගොල්ලෝ වෙනත් දෙපාර්තමේන්තු වල තමයි ගිහින් තියෙන්නේ. වෙනත් දෙපාර්තමේන්තු වලට. ඒක අපත් සේවයෙන් ආපු අයද? ශ්‍රී ලංකා පරිපාලන සේවය නිලධාරීන් දෙන්නෙක් තමයි. ඒතර යාලට වගකීමක් නැද්ද මේ විමර්ශනය මේ කරන්න ඕන කියලා ස්ථාන මාරුවීම් ලැබලා ගියා? සභාපතිතුමා අර සාමාන්‍ය රාජකාරී අතරේ තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වේ අපිට. ඒතකොට මේකට යම් ගෙවීමක් කරනවද? එහෙම ගෙවීමක් නැහැ. ගෙවීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සියලු නිලධාරීන් මෙතන තියෙන්නේ අපේ සාමාන්‍ය දෛනික රාජකාරී අතරේ තමයි මේ විමර්ශන කටයුතු වල නිරත වෙන්න වෙන්නේ. එතකොට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එතකොට එතන දාන්නේ තෝරලා ඒ පිළිබඳ අවබෝධයක් තියෙන, හැකියාවක් තියෙන, ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිලධාරීන්නේ. එතකොට ඒක තමයි ප්‍රමුඛ කාර්යය. සාමාන්‍ය රාජකාරී කරනවා වගේම ඒක අවශ්‍ය ආයතනයේ පැත්තෙන් අත්‍යවශ්‍ය කාරණයක්, කෝපයකේ නිර්දේශයක්. එතකොට යාලට එහෙම මගහරින්න බෑ තව දෛනික රාජකාරී තිබුණා කියලා. එතකොට පළවෙනි කමිටුව මේ වගකීම අත්හැරලා තියෙන්නේ. ඒතර ඔබතුමාගේ යටතේ පත් වෙච්ච කමිටුවක් දවස් 2යි රැස්ුනේ. දවස් 2කට වඩා රැස්ුණා. එතකොට අපි දැනට සියලු වාහන අසාදු ලේඛනගත කරලා තියෙනවා. ඊට පස්සේ ආදායම් බලපත්‍ර ලබා ගැනීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතන වාහන 281ක් තියෙනවා. මේ වාහනවල ඇතරම මේ සභාපතිතුමා මේක දීලා තියෙන්නේ අපිට පළාත් මෝටර රථ කොමසාරිස්වරුන්ගේ දත්ත පද්ධතිය සහ අපේ දත්ත පද්ධතිය ආශ්‍රයෙන් තමයි මේක කරලා තියෙන්නේ මේ විගණනය. එතකොට විශේෂම මධ්‍යම පළාත සහ වයඹ පළාත කියන පළාත් මෝටර රථ දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය සහ අපේ දත්ත පද්ධතිය සංසන්දනය කරලා එතකොට මේ දෙක අතර පරස්පරතා තියෙන අවස්ථා 281ක තමයි මූලිකව තියෙන්නේ. ඊට අමතරව තොරතුරුත් තියෙනවා. එතකොට ඒ අනුව සමහර ඒවා විශේෂයෙන්ම වංචනික කාර්යයක් වගේ වෙන්න පුළුවන් කියලා නිරීක්ෂණ වන ඒවෙදී අපි පුද්ගලයන්ගේ භෞතික පරීක්ෂාවක් කරන්න ඕනේ සියලු වාහන. ඒතර ඒකට අපි කටයුතු කරලා තියෙනවා. සමහර පුද්ගලයෝ ඒක දැනුම් දුන්නට ඒක ආවේ නැති අවස්ථාවලදී අපි පොලිසියට දැනුම් දීලා තියෙනවා අත්අඩංගුවටගෙන හරි මේක ඉදිරිපත් කරන්න කියලා. මර්චන් කොමසාරස්තුමා නිශ්චිතව කියන්න ඔබතුමා දැන් අලුතෙන් කමිටුවක් පත් කරානේ. ඔව්. ඊට පෙර කමිටුවක් හිටියා කියලා කිව්වා නම් කරා. කී දෙනෙක්ද? 3 දෙනෙක්. ඒ 3 දෙනාගේ ඒ කියන්නේ නම් ටික ගන්න පුළුවන්. ඒ නම් ටික ගන්න පුළුවන්. ඒ 3 දෙනා එතකොට එක සැරේමද මේ ට්‍රාන්ස්ෆර් වුනේ? ඔව් ස්ථාන මාරුවීම් උනේ එක දිනේමද එක වකවානුවේමද? නෙමෙයි දින දෙකකදී තමයි ගියේ. එතකොට එහෙමනම් ඔබතුමාගේ වගකීමක් තියෙනවානේ. කොයි වගේ කාල පරාසයක් ඇතුළතද ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් ගියේ? ඒ කියන්නේ 3 දෙනාම එක දවසේ ගියා නෙමෙයිනේ. නෙමෙයි. 3 දෙනාම එක මාසය ඇතුළේ ගියාද? නෑ එක මාසෙත් නෙමෙයි. එක මාසෙත් නෙමෙයි. එතකොට නිශ්චිතයි. එහෙනම් එක්කෙනෙක් වේලාසනින් ගියා. එතකොට එහෙනම් අඩුව පුරවන්න එපා ඉස්සෙල්ලා. ඒක කරාද ඔබතුමා? කොමසාරිස්තුමාට එපා කියන්නේ. කොමසාරිස්තුමා. ආ රයිට්. කොමසාරිස්තුමා ඒක කරාද ඔබතුමා? ඔව් ඒක නිලධාරියෙක් අඩු වුණාම තමයි නිලධාරිය පත් කරලා තියෙන්නේ සභාපතිතුමා. ඒ කියන්නේ මෙතුමාද? ඔව්. මෙතුමා. එතකොට සභාපතිතුමා පත් කරපු සභාපති හැටියට පත් කරපු නිලධාරියා ස්ථාන මාරු වෙලා ගියාම තමයි කමිටුවට සභාපතිතුමා අලුතෙන් පත් කරලා තියෙන්නේ. මෙතුමා අලුතෙන් පත් කරේ. එතකොට ඉතුරු දෙන්න ඔබතුමා පත් වුණාට පස්සේ ඉතුරු දෙන්න ගියාද? ඔව්. ඉතුරු දෙන්නත් ගියා. ඉතුරු දෙන්නත් ගිහිල්ලා. හරි. ඉතුරු දෙන්න මේ සභාපතිතුමා දැන් මමත් එක්ක 3 දෙනෙක් අලුතෙන් පත් කරා. එහෙම තමයි උනේ. ඒ කියන්නේ අර එක්කෙනෙක් ට්‍රාන්ස්ෆර් වෙලා ගියාට පස්සේ සම්පූර්ණ කමිටුව අහෝසි කරා. ඔව් අලුතෙන්ම කමිටුව පත් කරා. අලුතෙන්ම කමිටුව පත් කරා. මොකක්ද ලිඛිතව ඩීටේල් තියෙනවද ඔබතුමා? ඔව්. ලිඛිතව තියෙනවා පත්. ලිඛිතව තියෙනවා. ඔව්. ඒ පත් කරපු කමිටුවේ ප්‍රධානියා මෙතුමා අලුතෙන් 3 දෙනෙක් පත් කරා. ඔව්. ඒ පත් කරුවේ 2024 8 වෙනි මාසයේ. ඒ කමිටුවෙන් මේ විමර්ශන වලට ලක් කරගත්ත නිලධාරීන් කවුද?
නිලධාරීන් සම්බන්ධයෙන් කරනට වඩා සභාපතිතුමා අපි ඉස්සෙල්ලම මේ වාහන ටික තවදුරටත් පැවරීම නිසා අපිට ගැටලුවක් ඇති වෙනවා. මේක මොකද මේවයි ප්‍රශ්න තියෙන නිසා ඒකෙන්ද අපි ඉස්සෙල්ලම කරේ මේකට අදාළව පැවරුම් කටයුතු තහනම් කරලා අසාදුලීකරණගත කිරීමක් කරා. ඒ වගේම තවදුරටත් මේවට අදාළව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ ගැටලු තියෙන හින්දා ඒක දැනුවත් කරා. ඊට අමතරව මේවයි අපි ගොනු ගෙන්න ගන්න කටයුතු කරා. ඊට අමතරව මේව භෞතික පරීක්ෂාවක් කරන්න ඕනේ. මොකද ඇත්තටම අර කිව්ව විදියට චැසි නම්බර් සහ එන්ජින් නම්බර් ඔය වගේ දේවල් වල වෙනස්කම් එක තමයි ගොඩක් ඒවා තිබුණේ. ඒකින්ද භෞතික පරීක්ෂාවට අපි කටයුතු කරා. ඒතකොට මේ තවම අපි අර මුල් ගොනුත් ලබාගෙන භෞතික පරීක්ෂාව කියන්නේ අදාළ වාහනේ අදාළ වාහන දැකලා තහවුරු කරගෙන. අපේ එක්සැමිනර් මහත්වරු බලලා එන්ජින් 281ම භෞතික පරීක්ෂාවට ලක් වුණාද? නෑ ඒක තමයි අපි ඒ සඳහා ඒ කියන්නේ එකපාරටම 281 සඳහා කටයුතු කරේ නෑ. මෙතන ලොකුම ප්‍රශ්න තිබිච්ච අර විදේශීය අය ඒ කියන්නේ අපේ තානාපති නිලධාරීන් පාවිච්චි කරපු වාහන. දැන් එතකොට ඔබතුමා හඳුනාගත්තද මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච නිලධාරීන්? ආයතන ඇතුලේ නිලධාරීන් තාම නම් හඳුනාගත්තේ නෑ සමහරවිට. හඳුනාගත්තේ නෑ. ඒතර අවුරුදු 3ක් විතර ගත වෙලා තියෙනවා කිසිදු නිලධාරියෙක් ඊට අදාළව හඳුනා ගැනීමක් කරේ නෑ. ඒතර කොමසාරිස්තුමාගේ පැත්තෙන් අපට උත්තරයක් දෙන්නකෝ මේ වාර්තාව දැන් ඔබතුමාගේ කාලේ ලැබිච්ච එක. ඒතර විමර්ශන වාර්තාවට අදාළව ලැබිච්ච තොරතුරු අනුව ඔබතුමා මොකද්ද ගතපු ක්‍රියාමාර්ගය? සභාපතිතුමා මේකේ දැන් අර කිව්වා වගේ අපි ඔකේ මූලික පරීක්ෂණයක් කරාම දැන් ඕක අර අරන් තිබ්බේ අර කිව්වා වගේම වයඹ සහ මධ්‍යම පළාත් සභාවේ තිබ්බ මේ පළාත් ආදායම් එකට අදාළ මේ රෙවෙනියු ලයිසන් එක නිකුත් කරන්න අදාළ සිස්ටම් එකේ තොරතුරු සහ අපේ තොරතුරු අතර මිස්මැච් වීමක් තමයි ඔකේ වාර්තා කරලා තිබ්බේ ඔය 291. එතකොට ඒකේ වෙන්නේ ඒකේ වෙලා තියෙන්නේ ඇත්තටම පළාත් සභාවලට තොරතුරු මේ ආදායම් බලපත්‍ර ලබා ගන්න ඒගොල්ලන්ගේ පළාතේ වාහන රෙජිස්ට්‍රේෂන් එකේදී ඒගොල්ලන්ට ඕන් සිස්ටම් එකක් තමයි හදාගන්න තිබ්බේ. ඒතකොට ඒගොල්ලන්ට පළාත් රෙවෙනියු ලයිසන් එක නිකුත් කරන්න ඒගොල්ලන්ට අදාළ වෙන්නේ හුඟක් වෙලාවට වාහනේ බරයි වාහනේ අංකෙයි මේ කියන ඒවා විතරයි. ඒතකොට චැසි අංක එන්ජින් අංක කියන ඒවා ඒගොල්ලන්ට වැදගත් වුන්නේ නැහැ මේ දවස්වල. ඒතකොට ඒගොල්ලන්ට ඒකේ ෆිල් කරනකොට සමහර ඒවා ඇත්තටම තියෙන තොරතුරු නෙමෙයි එන්ටර් කරලා තිබුණේ. ඒතකොට එහෙම පළාත් කාර්යාලය මෙහෙම වෙන්නේ කාගෙන්ද? ඒක පළාත් සභාවෙන් වෙන්නේ. පළාත් සභාව. ඒතකොට එකම නීති රිගුලාසි යටතේ නෙමෙයි දෙක වෙන්නේ. නෑ ඒක අපිට මධ්‍යම රජයට අයිති කාර්යයක් නෙමෙයි. ඒක පළාත් සභා කාර්යයක් හැටියට තමයි කෙරෙන්නේ. ඒතකොට ඒක අපේ අධීක්ෂණේ නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ තිබිච්ච තොරතුරු නෑ අධීක්ෂණ ක්‍රියාවලිය නෙමෙයි අහන්නේ. හැබැයි දැන් මෝටර රථ සම්බන්ධයෙන් සියලුම කාරණා වලට බලධාරියා ඔබතුමානේ. හරිද? ඒක අර කරන්නේ රෙවෙනියු ලයිසන් එක සම්බන්ධ කතාවක් නේ. හැබැයි ඔබතුමාටත් වගකීමක් තියෙනවා. ඔබතුමාලගේ දත්ත පද්ධතියේ යම්කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලෝ කරලා තියෙන කාර්ය හරිද වැරදිද කියලා බලා ගන්න. මොකද මෙච්චර විශාල සංඛ්‍යාවක් වාහන රෙජිස්ටර් වෙන්නේ නැතුව ආදායම් බලපත්‍ර නිකුත් වෙනවා නම් ඒක ගැටලුවක්. ඒක ඔබතුමාට ගැටලුවක් නේ. ඒ කියන්නේ ඒවා රෙජිස්ටර් වෙන්නේ නැතුව ලංකාවේ ඇතුලේ රට ඇතුලේ දුවනවා. නෑ විගණකාධිපතිතුමා ඇත්තටම එතන මේ ගැටලුව මතුවලා තිබ්බේ මේ රෙජිස්ටර් නොවි දුවනවා කියන එක නෙමෙයි. ඇත්තටම රෙජිස්ටර් වෙලා තිබුණා. පළවෙනි මේ ඔය මේගොල්ලෝ තිබිච්ච පද්ධතිය ඇතුලේ තොරතුරු වෙනස් කිරීම තමයි ඒ පළාත් සභාව Taman තොරතුරු එන්ටර් කරගන්නකොට දැන් චැසි අංකේ ගහනකොට ඒගොල්ලෝ සමහර ඒවා ඉංග්‍රීසි අකුර ගහලා නැහැ. ඒගොල්ලන්ගේ පද්ධතියට. එතකොට ඒවා අපේ පද්ධතියට එනකොට මිස්මැච් වෙලා තියෙනවා. එතකොට ඒ තොරතුරු අපි ගාව තියෙනවා. එතකොට ඊට අමතරව දැන් ඔබතුමාලට මතක ඇති අර QR කෝඩ් එක තෙල් වලට හඳුන්වා දීපු අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී එන්ජින් අංකයයි වාහනේ රෙජිස්ට්‍රේෂන් මේ චැසි අංකයයි වාහනේ රෙජිස්ට්‍රේෂන් අංකයයි දීලා තමයි QR කෝඩ් එකට රෙජිස්ටර් කරගන්න තිබ්බේ. එතකොට ඒ රෙජිස්ටර් කරපු වෙලාවේ ලොකු බල්ක් එකක් මේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තිබ්බා ඒව මිස්මැච් කියලා වදිනවා කියලා. එතකොට ඒකට හේතු වෙලා තිබුණේ ඒ QR කෝඩ් එක නිකුත් කරන්න අරන් තිබුණේ පළාත් සභාවේ තියෙන තොරතුරු පද්ධතිය. එතකොට ඒකත් එක්ක ගත්තාම ඒ තොරතුරු වල තියෙන වෙනස් වීමක්. ඒ වෙනස් වීම වෙලා තියෙන්නේ අරගොල්ලෝ තොරතුරු පද්ධතියට එකතු කරගන්නකොට දැන් ওই වාහන 291ට අදාළව අපි රිපෝට් එකක් අරන් බැලුවා. ඒ අනුව ඒකේ ෆර්දර් රිපෝට් එක ඉස්සරහට යනවා. නමුත් මේ සාම්පල් හැටියට අරන් බලපුවාම ඔය කියන වෙනස්කම තමයි වෙලා තියෙන්නේ. ඒක මගේ පරිගණක අංශයේ තහවුරු කරાવી. සියංක වෙනස් වෙන්න බෑනේ. කැසි අංකේ පළාත් සභාව කරත් මධ්‍යම ආණ්ඩුව කරත් නෑ කැසි අංකේ පළවෙනි අධියරේදී ඒගොල්ලෝ මම ඒක තමයි කිව්වේ පළාත් සභාව හදාගෙන තිබ්බේ තම තමන්ට අදාළ ක්‍රමවේදයක්. එතකොට ඒක ඇතුලේ තමයි
ඒගොල්ලෝ චැසියංක ඒගොල්ලන්ට පළවෙනි ඔය ෆස්ට් ස්ටෙප් එකේදී තිබ්බා ඒගොල්ලන්ට ඕනි ඩීටේල් එකක් එඩිට් කරගන්න පුළුවන් ඒගොල්ලෝ ආදායම් බලපත්‍ර නිකුත් කරන්න. ඒ දීලා තියෙන පද්ධතිය ඇතුලේ. ඒක ඇවිල්ලා මම ඊට පස්සේ ආවට පස්සේ මම ඇත්තටම ඒකේ දෙවනි මේ ස්ටෙප් එක හැටියට වහම වෙනස් කරා කිසිම තොරතුරක් එඩිට් කරන්න බැරි වෙන්න සහ URL 2 කියන පද්ධතිය අලුතෙන් හදලා දැන් සම්බන්ධ කරලා තියෙනවා. එතෙක් අපිට ලින්ක් එකක් කිසිම තොරතුරක තිබුණේ නැහැ අරගෙන කලින් මේ පද්ධතිය ඇතුලේ. ඒතකොට දැන් මේ දෙවනි අලුතෙන් හඳුන්වා දීපු පද්ධතිය මේ වෙනකොට සකස් කරලා ඒගොල්ලෝ දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. තාම බස්නාහිර පළාත් සභාව ඒකට ඇතුළත් වෙලා නැහැ. අනිත් ඒවායේ තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන විදිහට මේ ආදායම් බලපත්‍ර සිස්ටම් එක මේවා කරලා තියෙනවා. ඔබතුමා ඒක ඒගොල්ලන්ගේ මේ පළාත් සභාවේ ප්‍රතිපත්ති තීරණයක් මොකක් හරි ගැටලුවක් තියෙන්නේ. ඒගොල්ලෝ ඒකට ඇතුළත් වෙලා නැහැ. ඔබතුමා දැන් ඔව් මගේ දත්ත කියන්නේ වාහන රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඔව් වාහනේ රිනීවල් එකක් නෙමෙයි. ඔව් නමුත් එතකොට වෙන්නේ අපිට රෙකෝඩ් එකක් එන්නේ අපට තේරෙන්නේ අර වාහන 281කට අදාළව මැදිහත් වෙච්ච නිලධාරීන්ට මේ මිස් වෙලා තියෙන්නේ. අහම්බෙන් වැරදිලා. අපිට ඒත්තු ගන්නන්න හදන්නේ ඒක ද කියලා වෙලා මේ ඒක සර් පැහැදිලි කිරීමක් කරන්න. සර් දැන් ඔය අපි ඕකේ අතිරේක ඔප්පු කිරීමක් විදියට තමයි වයඹ සහ මධ්‍යම පළාතේ ERL දත්ත පද්ධතිය යූස් කරලා තියෙන්නේ. එතකොට මේක අපි පැහැදිලිව තහවුරු කරලා තියෙනවා RMB පද්ධතිය ඇතුලේ chassis numbers change වෙලා තියෙනවා කියලා. ඒක ඔප්පු කරන්න අපි අතිරේක සාධකයක් විදියට ERL එකේ වයඹ මධ්‍යම යූස් කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ C90 බයිසිකල් තුන පරණ C90 බයිසිකල් වලට අලුත් තියනවා ජේඩ් එකක්. නැත්තම් හොනට් එකක්. නැත්තම් ජපන් අර 350ට වැඩි බයිසිකල් එකක්. ඒ වගේ ඒවා තමයි මේ වාර්තාවට අපි දාලා තියෙන්නේ. අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ මේක මිස් වෙලා මේ වැරදිලා කියලා. එතකොට අපි අහනවා ප්‍රශ්නයක් වයඹ මධ්‍යම පළාතේ පළාත් ආදාය පද්ධතියේ දිගටම රෙවොලියු ලයිසන්ස් ගියපු බයිසිකලයක් C90ට. එහෙම නැත්තම් 50ට. එහෙම නැත්තම් Yamaha බයිසිකල් එකකට පොඩි බයිසිකල් එකකට. ඊට පස්සේ එනවා ජේඩ් එකක් හොනට් එකක් නැත්තම් Yamaha ලොකු බයිසිකලයක්. ඒක අපි තහවුරු කරන්න ගත්තු අතිරේක සාධකයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ අතිරේක සාධකය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වෙනම ගන්න ඕන. සිස්ටම් එකේ මේ වාහන වල chassis අංග වෙනස් වෙලාද නැද්ද කියන එකට අපිට පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. එහෙමනම් ඉතින් අපේ පැත්තෙන් මොකක් හරි වරදක් වෙලා තියෙනවනේ නේද බුදුබංකෝ වගේ. අපි නිලධාරී විදියට මේක හරියට බලන්නේ නැතුව රිපෝට් එකක් දැම්මා වගේනේ. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා සහ බැහැර කරනවා. අපි අතිරේක සාධකයක් විදියට අරගෙන තියෙනවා. ඒකේ හරි පැහැදිලිව තියෙනවා. RMB එකෙන් යම්කිසි දවසක චේන්ජ් එකක් වෙලා තියෙනවා. ඒකේ තියෙනවා RMB සිස්ටම් එකේ ලොග් එකක් නැති වුණාට ERL එකේ තියෙන ලොග් එකක්. එතකොට chassis අංගය වෙනස් වෙච්ච දවස ඒකේ තියෙනවා. එතකොට අපිට තහවුරුවක් තියෙනවා C50 යේ තිබිච්ච නැත්නම් C90 යේ තිබිච්ච data එක මෙන්න මේ දවසේ හොනට් එකේ නැත්නම් ජේඩ් එකේ නැත්නම් අර බයිසිකලේ ෆිගර් එකට වෙනස් වුණා කියලා. ඒක අපි මොකද මේ සිස්ටම් එකේ තියෙන නිසා පරණ බයිසිකලේ මකලා අලුත් බයිසිකලේ දාපුවම මොකුත් පේන්නේ නැහැ. පරණ එක තිබුණද කියලා අපි දන්නේ නැහැ. ගරු මේ කොමසාර ඒ ඩේටා එක නැහැනේ. ඒකට අපිට තහවුරුව ගත්තේ අපි අර විදියට තමයි. ඒක අතිරේක සාධකයක් විදියට තමයි අපි අරන්. සාක්ෂි ඇස්ත්‍රීමේ ක්‍රමයක් විදියට ඒ ක්‍රමයක් විදියට කොමසාර ගරු සභාපතිතුමා ඉස්සෙල්ලා ඇහුවේ නිශ්චිතව ඔය කියන කාරණයට අදාළව නිලධාරීන් හඳුනාගෙන තියනවාද කියලා. ඔබතුමා දැන් ඒක කියන්නේ නැතුව ඒ සිද්ධියට අදාළ ලොකු පැහැදිලි කිරීමක් කරා. අහපු ප්‍රශ්නෙට අදාළ උත්තරයක් හම්බ වුණේ නැහැ. මදක් දැන් අපිට ක්‍රියාමාර්ගයකට යන්න වෙන්නේ කරු මේ සභාපතිතුමා ඇත්තම තොරතුරු හොයාගෙන ඉපේ අපි ක්‍රියාමාර්ගයකට යන්න. එතකොට නමුත් කරාට පස්සේ ඒ තොරතුරු ටික නිවැරදි නම් ඊට පස්සේ ගන්න තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද? මගේ පරිගණකංශයට චුට්ටක් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පොඩි අවස්ථාවක් ගන්න අනිවාර්යෙන් ඒ වරන් අපිට කියන්න. ඔය සාමාන්‍ය පළාත් ආදායම් වල ආදායම් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ස්ථාපිත කරන්නේ අර 2009 වසරේදී. ඒතකොට 2009 වසරේට කලින් ආදායම් බලපත්‍ර නිකුත් කරපු දත්ත යල්ලක තියෙන්නේ මේ එයාලගේ තියෙන මොන හරි පොඩි සිස්ටම් වල එහෙම නැත්නම් එයාලගේ ලිඛිත සාක්ෂි විදියට. ඒතකොට ඒ data තමයි එයාලා 2009 දී ඒ පද්ධතිය එන්ටර් කරන්නේ. එහෙම නැත්නම් ඒ කට්ටියට කියන්නේ අර මැනුවලි ඒ වෙලාවට එන එක බලලා එලා data එන්ටර් කරලා ලයිසන්ස් ඉෂු කරන එක තමයි දිගටම කරන් ගිහින් තියෙන්නේ. මොන හරි අවස්ථාවකදී
ලයිසන් එකක් ගන්න ගිය වෙලාවක දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියත් එක්ක ඒ data sync කරොත් විතරයි ඒ මොහොතේ තමයි data ටික අප්ඩේට් වෙන්නේ. ඒතර ගොඩක් වෙලාට අපේ ජනමාත්‍ය කිව්ව කතාවේදී ඒ data අප්ඩේට් වෙච්ච date එක සහ ඒ data වල වෙනස පෙන්වන්නේ අන්නේ අවස්ථාවේදී. ඒක දැන් අපි අතර මේක කිහිපයක් අපි ගිහින් ෆයිල් එකක් බලලා චෙක් කරා. ඒ චෙක් කරපු ෆයිල් වලත් ඒක ඒ විදිහටම අපිට අඳුර ගන්න පුළුවන් වුණා. එතෙන්ද අපි කොහෙත්ම කියන්නේ ඒක වැරදි ඒක ඔක්කොම නිවැරදි කියලා සමහරට වෙන විදිහට තියෙන්න පුළුවන්. ඒක අපිට විමර්ශනයේදී තමයි අඳුර ගන්න පුළුවන්. අපිට ඕනේ අපි දැන් ඉදිරිපත් කරලා තියෙන මේ වාර්තාවේ තියෙන සාම්පල් එකක් තියෙනවනේ. ඔව්. අපි සමස්තයන් නෙවෙයි මේ බලලා තියෙන්නේ. මේ සාම්පල් එක. ඒ සාම්පල් එක මෙහෙමනම් අපිට පොපියුලේෂන් එක ගැන හිතා ගන්න වෙනවනේ. බරපතල තත්ත්වයක්. ඔව්. ඒක දැන් ඔබතුමන්ලා කියනවා බස්නාහිර පළාතේ තාම අපි පටන් අරගෙනත් නෑ එහෙම එකක්. අපි දන්නෙත් නෑ. ඔබතුමාන්ට දැන් කිව්වේ? ඔව් නෑ බස්නාහිර පළාතේ මේ දන්නේ නෙමෙයි මේ විකනගාත්තුමා මේ සිස්ටම් එක සමස්ත ලංකාවෙම ක්‍රියාත්මක වෙන්න පළාත් සභාව තමයි ඇති කරේ. එතකොට ඒකේ අපේ තොරතුරු ලබා දීමේ දායකත්වය තමයි මධ්‍යම ආණ්ඩුව හැටියට අපි කරේ. එතකොට ඒක පටන් ගත්තේ පළාත් සභාව එක ගතු තීරණ. හරි ඒක පැහැදිලි. දැන් පළාත් සභාවේ කරාට දැන් අපිට උදාහරණ තියෙනවානේ මේ පළාත් දෙකක කරලා මෙච්චර ප්‍රශ්න තියෙනවා නම් බස්නාහිර පළාත කියලා කියන්නේ අපේ තියෙන ලොකුම පළාතනේ. ඔය වාහන විශාල සංඛ්‍යාවක් රෙජිස්ටර් වෙලා තියෙන බස්නාහිර පළාතේනේ. ඒතර බස්නාහිර පළාතේ අපිටත් ලොකු සැකයක් තියෙනවා. ඔය මේ කියන කාරණා ප්‍රබල විදියටම බස්නාහිර පළාතේ සිදු වෙන්න ඉඩ තියෙනවා. වඩාත්ම يعني ලොකු පොසිබිලිටි එකක් තියෙනවා මේක සිද්ධ වෙන්න. එතකොට ඒක සම්බන්ධයෙන් අපි දැනුවත් වුණාට අපිට තාම ඇක්සස් කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ සිස්ටම් එකයි අපේ සිස්ටම් එකයි අතර දැන් මේක ලින්ක් එකක් නැහැ. ඒතකොට අපිට මේක සින්ක්‍රනයිස් කරගෙන අපිට එහෙම බලා ගන්න හැකියාවක් නැහැ. ඔබතුමන්ලට සමහරවිට පොඩි කාරණයක් තියෙනවා. ඔය පළාත් ආදායම් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ අපේ පද්ධතිය අතර වෙනසක් තියෙනවා ලොකු. ඒ කියන්නේ නීත්‍යානුකූල ලියාපදිංචි සහතිකයක් තියෙන අපේ සිස්ටම් එකට ඇතුළත් නොවි තියෙන වාහන රැසක් ලයිසන් ගන්නවා ඒ ලයිසන් සිස්ටම් එක හරහා. උදාහරණයක් විදිහට වාහන කියන්නේ බයික්ම තියෙනවා 60000ක් විතර අපේ දිස්ත්‍රික් කාර්යාලවලින් රෙජිස්ටර් කරපු. ඒ රෙජිස්ටර් කරපු එක වාහනයක්වත් අපේ සිස්ටම් එකේ ලියාපදිංචි වෙලා නැහැ. සිස්ටම් එක ඇතුලේ. හේතුව මොකක්ද? ඒක සබත්ව ඒ දවස්වල කියන්නේ කරපු කාලෙත් කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුවෙන් අපේ ලියාපදිංචි පොත් සහ නම්බර් ප්ලේට් ඉෂුව කරලා තියෙන දිස්ත්‍රික් කාර්යාල වලට ඒවා දිස්ත්‍රික් කාර්යාලෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒව අපේ සිස්ටම් එකේ නැහැ. දැන් මේ වෙනකොට අපේ දිස්ත්‍රික් කාර්යාලය කියලා කියන්නේ ඔබතුමාලගේම කාර්යාලයක්නේ. ඔව් සමහරවිට ඒතර ඒවට අපේ ලින්ක් එකක් නැහැ. කියන්නේ අපේ ඉතින් ලින්ක් එකක් නැත්තම් ලින්ක් එකක් හදන එක ඔබතුමාලගේ කාර්යයනේ. මම කියන්නේ ඔබතුමාට නෙවෙයි. ඔව් සමහරවිට දැන් ප්‍රධානයේ කාර්යයනේ. දැන් තමන්ගේ බ්‍රාන්චස් ඕපන් කරනවා නම් වෙන පළාත්වල ඒ ටික ලින්ක් කරගන්න තව ආයේ ඒක නෑ ඒක අපේ එකක් නෙවෙයි. ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා එහෙම වගකීමෙන් මිදෙන්න බෑ. ඔව් ඒක ඇත්තටම ඒකේ වෙලා තියෙන්නේ දැන් 184ක් වෙච්ච මේ වාහන පද්ධතිය තුමා කියප එක බරපතල කතාවක් එහෙම නේද? 184ක් වෙච්ච රෙජිස්ටර් වෙච්ච නැති වාහන ගොඩක් ඔය සිස්ටම් එක ඇතුලේ නැති. ඔව් 184ක් වෙච්ච වාහන පද්ධතිය ඇතුලේ 142ක් තියෙන බයිසිකල්. එතකොට මේ බයිසිකල් වල පහුගිය ඒ අතීත කාලේ ආපු බල්ක් එක මේ නාරායන්පිට ඔෆිස් එකට රෙජිස්ටර් කරන්න බැරි හන්දා එක දිගට කරගෙන යන්න බැරි හන්දා මේක ප්‍රාදේශීය කාර්යාලය වලට දීලා තියෙනවා. මෙහෙන් නම්බර් ප්ලේට් එක වෙයි මේ නම්බර් ප්ලේට් එක පින් කරලා පොතත් එක්ක එහෙට ප්‍රාදේශීය කාර්යාල වලට ඇරලා තියෙනවා. ඒගොල්ලෝ ෆයිල් එක ඕපන් කරලා ඒ තොරතුරු ඇතුළත් කරගෙන දී. දැන් තමයි අපි ඒක පද්ධතියට එකතු කරගෙන යන්නේ ඒ බයික් අපේ පද්ධතියට. ඒ ගොනු ගෙන්නගෙන දැන් එන්ටර් කරමින් තමයි යන්නේ. එහෙම තව 60000ක් විතර අපිට ෆයිල් එන්ටර් කරන්න තියෙනවා. ඒ අදාළ ප්‍රාදේශීය කාර්යාල වල ගොනු ගොඩ ගහලා තියෙනවා. ඒවා පද්ධතියට දැන් තමයි එන්ටර් කරගෙන යන්නේ. ඔබතුමාලගේ තියෙන ප්‍රශ්නයක් නේ. දැන් ওই ටික එන්ටර් කරවලා ඒ අවස්ථාවේ කළ යුතු අවස්ථා වැඩක් නේ දැන් මේ බෑක්ලොග් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. අනිත් පැත්තෙන් ඒක රෙජිස්ටර් වෙන්නේ නැතුව සිස්ටම් එකට එන්ටර් වෙන්නේ නැතුව ඉෂුව කිරීමත් ප්‍රශ්නයක් නේ. එතකොට ගරු සභාපතිතුමා ලංකාවේ සමස්ත වාහන ගැන තහවුරුවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් ගන්න බැයිද අපිට? අපිට ඒක හරියි කියලා දැන් බලන් ගියාම ඒක දැන් එතකොට ලංකාවේ නිශ්චිත නෑනේ ලංකාවේ වාහන සම්බන්ධයෙන් තොරතුරු. නිශ්චිත අදහසක් නෑ. අනික මේ මතු කරන කාරණේ කොමසාරිස්තුමා දැන් අපි ලංකාවේ ඉන්නේ. අපි දන්නවා හරි සරල කාරණයක් තියෙනවා. ලංකාවේ වාහනවල පොත පරණ වාහනවල පොත විකුණනවා. එතකොට බයිසිකල් වල පරණ නම්බර්ස් වලට අලුත් බයිසිකල් රෙජිස්ටර් වෙනවා. දැන් මෙතුමා හරි පැහැදිලිව කිව්වා කාලයක්
90 බයිසිකල් විදියට ගිහිල්ලා ලයිසන් ගත්තු ඒවා එකපාරම වෙනස් වෙලා තිනවා හොනට් එක්කට. මම කියන්නේ මේ කාරණේ තමයි අපි ඔය කියන මොනවා හරි පළාත් සභාවල සිස්ටම් එකේ අවුලක් එහෙම නැත්නම් නිලධාරියා එන්ටර් කරපු එකේ අවුලක් කියලා අපි මේ යට ගහන්නේ මේ කියන කාරණේ. මේක බයිසිකල් වල විතරක් නෙවෙයි ලංකාවේ හැමතැනම. අර පොතක් තිබ්බට පස්සේ අලව වෙන විදිහ අපි දන්නවනේ. මේ හරි සරල කතන්දර. ඒ කියන්නේ ඔබතුමන්ලාගේ ආයතන ඇතුලේ තියෙන ප්‍රශ්න මේ තියෙන්නේ. මම මේක කොතනක හරි යට ගියොත් මම කියන්නේ අපේ තාක්ෂණික ප්‍රශ්නයක් අර පළාත් සභාවේ තාක්ෂණික ප්‍රශ්නයක් කියලා මේ ඇත්ත කතන්දරේ යට ගියොත් කවදාවත් මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි පොඩ්ඩක් මේ කාරණේදී අවංක වෙලා මෙන්න මේ තියෙන කාරණේට අපි ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා කියමු. නැත්නම් ඔක පළාත් සභාවට අත්හැරියොත් මේ කාරණේ ඔහොම යට යනවා. නෑ ඇත්තටම මේකේ දැන් මම කිව්වේ මේ 291 ඇතුලේ ව්‍යාජ ලෙස සකස් කරපු දෙයක් නැහැ කියන එක නෙමෙයි. හැබැයි අපිට මේක ඇතුලේ සත්‍ය ලෙස වෙනස් වීම තිබිච්ච ඒවා අපි අයිඩෙන්ටිෆයි කරගෙන යනවා. එතකොට මේක හරියට අඳුනා ගන්න නැතුව අපිට විනය ක්‍රියාමාර්ගයකට යන්න අවස්ථාවක් නැහැ සභාපතිතුමා. ඒ කියන්නේ හරියටම මේ 291ම හොරට ගහපුවයි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නැතුව අපිට ඉස්සරහා යන්න ක්‍රමයක් නැහැ. ඔප්පු කරන්න ඔබතුමා මොනවා පරීක්ෂණයක් කරාද? ඔව් ඒක තමයි කිව්වේ අර. ඔප්පු කරන්න පුළුවන් ටිකක් තියෙනවනේ 291ම ඕනේ නෑ. ඔප්පු කරන්න පුළුවන් එකක් ටිකක් තියෙනවනේ. ඒකට අදාළව සම්බන්ධ වෙච්ච නිලධාරීන් හඳුනාගත්ත. ඔව් දැන් ඒක තමයි මම කිව්වේ මේ 291ට අදාළ තොරතුරු ටික අපි හඳුනා ගැනීමෙන් යන්නේ මේවා අනුව සිස්ටම් එක අනුව මේ චේන්ජ් එක වෙච්ච විදිය අපිට ගන්න පුළුවන්ද කියන්නේ. කොමසාරිස්තුමා ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. කොමසාරිස්තුමා දැන් මේ වෙනකොට ඔබතුමාලා දැන් පරීක්ෂණ පවත්වනවනේ. එතකොට 291 මේ වෙනකොට තහවුරු කරගත්ත වාහන කොච්චරක් තියෙනවද? නිශ්චිතවම ඉලක්කමක් විදිහට කියන්න මේ 291 මේ වෙනකොට මෙච්චරක් තහවුරු කරගෙන අවසන් කියලා. ඒකට දාලා නිලධාරී හඳුනගෙන තියෙන්නේ. අපිට නිශ්චිත උත්තරයක් දුන්නා නම් හරි. මෙන්න මේ ප්‍රමාණය කියලා. අපි එහෙම වෙන වශයෙන් නිලධාරීන් හඳාගත්ත බෑ. දැන් මං අහන්නේ නිලධාරීන් ගැන නෙවෙයි. මම අහන්නේ 291 වාහන වශයෙන් වෙන්වෙන්ව අඳුරගෙන තියෙනවද? එතකොට දැන් විනය පරීක්ෂණය කියන්නේ මෙතුමියගේ ප්‍රශ්නට උත්තරය ආවනම් ඔව් හරි 291න් දැන් පරීක්ෂණත් මේ වෙනකම් කරලානේ 2024 ඉඳලා ඔබතුමන්ලා කරලා කමිටු දෙකක් පත් කරලා කරගෙන ඇවිත් තියෙනවා. එතකොට දැන් අවුරුදු දෙකක් තිස්සේ අපි කරපු දෙයක ප්‍රතිඵලයක් තියෙන්න එපාය. අපි මෙච්චරක් වාහන අඩුමතරමේ එකක් අඳුරගත්තා කියලා හරි ඔබතුමන්ලට කියන්න පුළුවන්නේ. මෙන්න මේ අංකය දරන මෙන්න මේ වාහනේ අපි අඳුරගෙන තියෙනවා. ඒකට උත්තරයක් දෙන්න ඔබතුමන්ලගේ පාර්ශවයෙන්. ඒකට මේ කව කිරුවොත් දැන් ඒක එතකොට අප්ඩේට් කරනකොට ඒ දිනේ මම කියන්නේ එක වාහනයක් අඳුනගත්තා නම් ඒක නෑ ඒක තමයි ඒකටම තමයි මම කියන්නේ. කවුද නිලධාරියා කියලාත් හඳුනා ගන්න පුළුවන්. අදාළ ආයතනයේ හම්බන්තොට නම් සිස්ටම් එකට අදාළ නිලධාරියෙක් ඉන්න ඕනි. හරි ලේසි දෙයක් නේ. ඉස්සෙල්ලා අපිට වාහන ටික අඳුරගත්තද කියලා අපි කියමු. අපිට ඔක්කොම කරන්න බැරි වෙයි. අපි කියන්නේත් නෑ 291ම ඔබතුමාලට අඳුර ගන්න කියලා. අඩුම තරමේ එක වාහනයක් සම්බන්ධයෙන් නිශ්චිත උත්තරයක් දෙන්න කමිටුවට. කමිටුව විදියට අර 253 34 62 කියලා මට අංකය මතක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක ඒකේ හඳුරගෙන තියෙනවා. හරි. එතකොට ඔබතුමන්ලා දැන් ඒකට අදාළව නිලධාරියෙක් අඳුරගෙන තියෙනවද සිස්ටම් එකට ඇතුළත් කරපු නිලධාරින් අඳුරගෙන තියෙනවා. ඔව් එතකොට ඒ සම්බන්ධයෙන් මොනම හරි මේ වෙනකොට ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවද? අපි නිලධාරින් කැදවලා තවම ප්‍රකාශ සටහන් කර ගැනීම නම් කරලා නැහැ. එතකොට එක වාහනේද මේ කාල සීමාවට අඳුරගෙන තියෙන්නේ? මෙහෙමයි අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට සියලු වාහන අසාදුලේඛනගත කරලා අපි පොදුවේ තමයි කටයුතු කරේ භෞතික පරීක්ෂාවට ඒ විදියට. අපි නිලධාරින් අපිට බැරිද කොමසාරිස්තුමා දැන් කාල සීමාවක් අරගෙන දැන් මේක දැන් 22 වාර්තාවක් නේ. රජයට පාඩුවකුත් වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනිනේ. එතකොට මේක විධිමත්ව ඉක්මන්ව කරන්න බැයිද අපිට මේක? ඕක සොයාගත්තේ ඔබතුමන්ලාගේ විමර්ශන ඇතුළේද? නෑ මේ විගණනයත් පෙන්නලා දීලා තියෙනවා. විගණනයත් පෙන්නලා දීලා තියෙනවා. ඒතකොට කොමසාරිස්තුමා දැන් විගණනේ නිලධාරියාට දැන් තර්ජන ඇවිදවල ඒ මනුස්සයා මේ ආරක්ෂා සහිතව ගෙදර ඉන්නේ. නෑ මේක බරපතලකම තියෙන්නේ. ඔව් ඒක තමයි දැන් මෙතන දැන් විගණනයේ විසින් වාහන ප්‍රමාණයක් ඔබතුමාලට තහවුරු කරලා දීලා තියෙනවා. එතකොට ඔබතුමාලට තියෙන්නේ දෙපාර්තමේන්තු කාර්යය තහවුරු කරලා ඊට අදාළ කරන ඊළඟ පියවරට යන්නනේ. අදාළ පරීක්ෂණෙන් 50% කරලා දීලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ දැන් ඔබතුමාලගේ පරීක්ෂණ කාල සීමාව ඇතුලේ මේ ඒ නිසා දැන් මේ නිශ්චිතව වෙන්න ඕනකම තියෙන්නේ මේ මෙන්න මේ හඳුරගත්ත ටික දැන් මේ විගණනයෙන් පැහැදිලි නෙවෙයි සංඛ්‍යාවක් කියනෝනේ මෙච්චරක් කියලා. එතකොට දැන් ඒ නිලධාරීන් සම්බන්ධ කවුරු හරි තොරතුරු ඇතුළත් කරපු අයට අදාළව
නිදහසට කරුණු විමසලා හරි ඔබතුමාලා මොන හරි කරුණක් කියලා තියෙනවද? ලීඛිතව දීලා තියෙනවද? දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හෝ අමාත්‍යාංශ ලේකම් ඒ පිළිබඳ පියවරක් කරන් තියෙනවා. දැන් අපි මේ කාරණේ අද නිස්කාරණේ වැඩක් මේ කරන්න කියලා නැවත නැවත කියන්නේ ඔබතුමාලටත් රාජ්‍ය සේවය ගැන අදහසක් තියෙනවා, අපටත් රාජ්‍ය සේවය ගැන අදහසක් තියෙනවා. ඉතින් මේ දෙක ටැලි නිසා තමයි මේ ඊළඟ පියවරට යන්න බැරි ප්‍රශ්නේ අපි ඉන්නේ. අපේ සාමාන්‍ය මූලික පරීක්ෂණයකදී එතකොට ඒකට අදාළව යම් චූදිත නිලධාරියෙකුට විරුද්ධව චෝදනා පත්‍රයක් සකස් කළා ඒකට අදාළව විධිවත් පරීක්ෂණය සඳහා අවශ්‍ය ලේඛන සමග අපි චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරලා දෙන්න ඕන. ඉතින් ඒක තමයි. ඒක නිසා මේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි සාමාන්‍යයෙන් අපි නිලධාරියෙක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මෙහෙම කරමු. ගරු මන්ත්‍රීතුමා තීන්දුව තියෙනවනේ. ඔබතුමාලගේ ওই කමිටු තීන්දුවට අදාළව දැන් ඔබතුමා ගත ක්‍රියාමාර්ගයක් කිව්වා මේ වාහන ටික අසාදු ලේඛන ගත කරා සහ ඉදිරියේදී ආදායම් බලපත්‍ර දෙන එක නතර කරා කියලා. මම කියන්නේ ඒකට කමිටුවක් දාන්න ඕනේ නැහැ. කොමසාරිස්තුමාට බලය තියෙනවා. කොමසාරිස්තුමාට මේ වගේ නියෝගයක් ආවට පස්සේ විගණකාධිපතිවරයා ඇවිල්ලා මෙච්චර වාර්තාවක් දුන්නාට පස්සේ ඔබතුමා කරන්න ඕන පළවෙනි කාරණේ තමයි ඕක. ආය කමිටුවද දාන්න ඕනේ නැහැ නේ. ඒතර කමිටුවෙන් ගන්න ඕන තීන්දුවක් නෙමෙයි. කමිටුව දාන්නේ මේකට අදාළව ගන්න ක්‍රියාමාර්ග. නිලධාරීන් මොකද කරේ? ඒකට විනය පරීක්ෂණ තියන්න ඕනද ඒක. ඒතර දැන් මේ ඔබතුමා ගන්න ඕන තීන්දුවක් කමිටුවකින් අරගෙන ඒක අවසාන තීන්දුව බවට පත් කරගෙන මෙතන ඉඳන් අපි කතා කර කර ඉන්නවා නේ. මේකේ මේ ගරු සභාපතිතුමා දැන් මේ පෙණිය යන විදිහට ඉතින් මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ නිලධාරි මහත්වරු මේ කාලේ වැය කරලා ජනතාවගේ මුදල් කෝපා කමිටුව කැඳවලා ඉවර වෙලා මේ මෙච්චර මේ වාර්තා පිටු ගණන් හදලා ඉවර වෙලා නේ ඒක ගැන විනය පරීක්ෂණයක් නැත්තම් විනය ක්‍රියාමාර්ග නැත්තම් ඉතින් අපරාධිනිය ඔක්කොම කාලේ. අනිත් එක සභාපතිතුමා විගණකතුමනි මේ මෙතන පොඩි බරපතල කාරණාවක් මතු කරන්න ඕනි. දැන් මේ මහන්සි වෙලා විමර්ශනයක් කරලා රිපෝට් එකක් ඉදිරිපත් කරාට පස්සේ මෙතුමන්ලා දෙපාර්තමේන්තුව පැත්තෙන් මතයක් ගේන්න උත්සාහ කරනවා මේක මේ පළාත් මේ සභාවේ තියෙන RMV එකේ දත්ත පද්ධතියට data enter කරනකොට වැරදීමකින් අකුරක් හැලිලා ආපු මිස්මැච් එකක් කියලා ඔප්පු වගේ මතයක් ගේන්න හදනවා. ඒක ඊටාම බරපතලයි. නොමග යවීමක් පාර්ලිමේන්තුව නොමග යවීමක් ජනතාව නොමග යවීමක්. මොකද මේකේ උදාහරණ තියෙනවා මේ බලන සමහර රෙකෝඩ්ස් වල වෙනස් වෙලා තියෙන්නේ චැසි අංක විතරක් නෙමෙයි. එන්ජින් අංකය, චැසි අංකය, තාරබර, ආසන ගණන, වාහන වර්ගය, නිෂ්පාදිත වර්ෂය ඔක්කොම වෙනස් වෙලා ෆුල් රෙකෝඩ් එක. මේ කියන්නේ සම්පූර්ණයෙන් වෙනම වාහනයක් එතනට අප්ඩේට් කරලා තියෙන දිනේ තියෙනවා 2022 ජනවාරි 12 10:32 කියලා. එදාට data enter කරපු මැෂින් එකේ ඔපරේට් කරපු කෙනාගේ පාස්වර්ඩ් එක බලාගත්තාම කවුද කියලා හොයාගන්න පුළුවන්. මේක මහා මැජික් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් 8 වසරේ මේ වගේ ඉන්න ළමයෙකුට IT කරන ළමයෙකුට මේක කරන්න පුළුවන් වැඩක්. මේක ජනතාව සහ පාර්ලිමේන්තුව නොමග යවන්න උත්සාහ කරන්න එපා. කරුණා කරලා ඔබතුමාලා මේ වැදගත් රිපෝට් එක මේ නිකන් අත්වැරදීමකින් data entry කරද්දී පොඩි අකුරක් හැලිච්ච එකක් පදනම් කරගෙන මේක ආවේ වගේ අදහසක් ගන්න හදන්න එපා. මොකද මෙතෙක් කල් පැවතිච්ච පාර්ලිමේන්තු හරි කෝපා කමිටු හරි වගේ නෙමෙයි මේක. රජයත් එහෙම ආණ්ඩුවත් එහෙමයි. අපිත් රාජ්‍ය සේවයේ අවුරුදු 10 15 අපිත් රාජ්‍ය සේවයේ ආයතනවල ලංකාව පුරා වැඩ කරලා ඇවිල්ලා ඉන්නේ. රාජ්‍ය සේවය පිළිබඳව අපිට අදහසක් තියෙනවා. මේ පාස්වර්ඩ් එකක් තියෙනවා මේ. වෙනස් කරපු එකේ පාස්වර්ඩ් එක. මේක අලුතෙන් කරන්න පරීක්ෂණයක් මොකුත් නෑ. අපි ගරු මන්ත්‍රීතුමාලා මෙහෙම කරමුනේ. අපි මේකේ මේ ඔබතුමන්ලට අවස්ථාවක් දෙනවා සියලු තොරතුරු අරගෙන විනය ක්‍රියාමාර්ග ගතපු විනය ක්‍රියාමාර්ග ආధాර නිශ්චිත තොරතුරුත් අරගෙන අපි නැවත කමිටුවට දිනයක් දෙන්න. මේක මම හිතන්නේ මෙතනින් එහාට කරලා තීරමක් තියෙයි කියලා. ඒ නිසා අපි අද දවසේ මේ කෝපා කමිටුවේ සභාපතිතුමා එක අර 2019 දැන් කමිටු වාර්තා මෙතුමන්ලා එව්වා කියනවනේ ඒ සම්බන්ධයෙන්ුත් නිශ්චිත තොරතුරු අඩුම වශයෙන් ඉලක්කම් සහිතව කරුණු දක්වන්න බැයි නම් ගත්ත ක්‍රියාමාර්ග දන්න නිලධාරියෙක් හරි ඇතිනේ කට කතාවට හරි කියයිනේ මේකට මේ ඇක්ෂන් එක ගත්තා කියලා ඒ සම්බන්ධයෙන්ුත් යම් තොරතුරු තියෙනවා ඒ තොරතුරුත් මේ ගොනුවට ඇතුළත් කරන්න කියලා අපි දැනුවත් කරමු. ඔව් අපි මේ කලින් මේ මෙතුමන්ට පෙර හිටපු කොමසාරිස්තුමා කැඳවන්න අපි නිර්දේශයක් කරනවා. ඊට පස්සේ ඊට කලින් විමර්ශන කමිටුවට පත් කරපු නිලධාරීන් 3 දෙනා නැවත කැඳවන්න කියලා. ඔව් ඒ නම් ටික අපට දුන්නා නම් අපට පුළුවන් කමිටුව කැඳවන්න. අපි වෙන දවසක් දාගෙන සාකච්ඡා කරමු. මේකේ තේරුමක් නැහැ මෙතනින් හට. ඔව්.
එදාට සූදානම් වෙලා අදාළ නිලධාරීන් එක්ක අපි මේක කරමු. අපිත් කැමති නෑ මේ අපහසුතාවයට පත් කරන්න. නමුත් මෙවැනි සාකච්ඡා මේ ආකාරයට සිදු කිරීම මම හිතන්නේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා ඔබතුමාලට වගේම අපටත් වගකීමක් තියෙනවා මේ සියලු දේ රටේ පොදු අරමුණකට සිදු කරගෙන යන්නේ නිසා අද දවසේ පැමිණීම සම්බන්ධයෙන් අතිරේක ලේකම්තුමන් ඇතුළු නිලධාරි මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම විගණාධිපතිතුමන් ඇතුළු නිලධාරීන්ටත් කෝපා කමිටුවේ නිලධාරිතුමන්ලා තුමියන්ලට සහ ගරු මන්ත්‍රීතුමන්ලට ස්තුතිය පුද කරමින් අද දවසේ අපි මග නතර කරනවා මේ සාකච්ඡාව. මෙතනින් එහාට මේක කරලා ඔව් අපි മന്ത്രിවරුන්ගේ අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම කනගාටුවත් පළ කරනවා. මේ ක්‍රියාවලිය මෙතනින් නතර කරන්න ඕන. පාර්ලිමේන්තුව නොමග යවන්න කිසිදු ආයතනයකට කිසිදු පුරවැසියෙකුට බෑ. ඒක මේ ව්‍යවස්ථාදායක විදියට හිමි කරගත්තු අයිතියක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපට තියෙන්නේ අප්‍රසාදයක්. ඒ නිසා අපි ආය දවසක් දැනුම් දෙන්නම්. බොහොම ස්තුතියි.